ප්‍රයෝජනවත් වෙයි. හරි. රයිට් මම ඔයාට මුලින්ම චූටි වෙලාවක් දෙනවා පුතේ. කොලේකුයි පෑනකුයි එහෙම නැත්නම් පොතකුයි පෑනකුයි ඉක්මනට ගිහිල්ලා අරගෙන එන්න. මොකද ඔයාට මම ගණන් 4ක් 5ක් දෙනවා මුලින්ම ක්ලාස් එක පටන් ගන්න කලින් ඔයාගේ දැනුම ඔයාටම තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරගන්න. රයිට් ඉක්මනට අරගෙන එන්න දරුවෝ හැමෝම. හරි මට කියන්නේ බෝඩ් එක පැහැදිලිව පේනවද? ඔයාට කියන්නේ බෝඩ් එක දිලිසෙනවා වගේ ප්‍රශ්න තියෙනවද? ඉක්මනට මැසේජ් එකක් දාන්න පුතා chat box එකට. මොන හරි ගැටලු තියෙනවනම් පේනවා. හරි. නියමයි. පුතේ අද අපේ පළවෙනි අපි මෙහෙම මතක තියාගමු අද අපේ පළවෙනි දවස කියන එක. මොකද මම මීට කලින් දවසක ඔයාලට බේසික් පේපර් එකක් නේද ජෙනරල් ටෙස්ට් 1 කියලා පේපර් එකක් ඔයාලට දුන්නා. ඒක ලියපු දරුවන්ට මම ලකුණුත් එවල ඇති පුතා. හරි. එයාලගේ අඩුපාඩු මොනවද සහ මොනවද හදාගන්න ඕන කාරණා මම ඔයාලට ඉන්බොක්ස් දාලා ඇති. හරි. මම හෝ අපේ කවුරු හරි ඔයාලට අනිවාර්යෙන්ම ඒ විස්තර එවනවා. රයිට්. ඒ වගේම අපි අද අලුතෙන් ආපු දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ටත් කියමු ඒ ටෙස්ට් එක කරන්න කියලා. මොකද ඒකෙන් ඔයාලට ගොඩක් දේවල් පුතා ඔයා පිළිබඳ දැනගන්න පුළුවන්. රයිට්? හරි. සරිදා පන්තියේ සාකච්ඡා කරපු ගණන් වල ඉතුරු ටික සාකච්ඡා කරන්නේ නැද්ද කියලා අහනවා. පුතා මම ඒක දානවා වෙන දවසකට දාලා ඔයාලට ඒක කියලා දෙන්නම්. අද මම පළවෙනි කොටස ඉඳන් කරගෙන යනවා. රයිට්. ඒ වගේම කියන්න ඕන දෙයක් තියෙනවා පුතා ක්ලාස් එකට ආපු ගමන් ඔයාගේ මයික්‍රොෆෝන් ඔන් වෙලා තියෙනවා නම් ඒක ඉක්මනට මියුට් කරගන්න. මොකද අනිත් ළමයින්ට බාධාවක් වෙනවා සහ මටත් උගන්නගෙන යන්න බැරි වෙනවා. රයිට්? හරි. එහෙමනම් මෙන්න මේ ගණන් ටික පුතේ අපි ඉක්මනට හදාගෙන යමු. මම මුලින් ඉඳන්ම පටන් ගන්නවා. මුලින්ම ඔයාලට මම ගණන් කීපයක් දෙනවා. බලන්න මේ ගණන් ඔයාලට හදාගන්න පුළුවන්ද කියලා. රයිට්? මේ ගණන් හදාගන්න පුළුවන්ද කියලා බලන්න. පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ පුතේ. ඔයා යම් කිසි මට්ටමක ඉන්නවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. රයිට්. හරි. මෙන්න මේ ගාන පුළුවන් දරුවෝ හදන්න බලන්න ඉක්මනට ලියා ගන්න හැමෝම පුතේ. රයිට්. 4 යට x 3 වාරයක් x ධන 1 3 වාරයක් x ධන 1 අඩු කිරීම රයිට් 2 යට 5 වාරයක් x ඍණ 1 5 වාරයක් x ඍණ 1 රයිට්. මේක හදන්නත් කලින් පුතේ මේක ඔයාගේ දැනුම පරීක්ෂා කරන්න කරන වැඩක්. මේක හදන්නත් කලින් මට කියන්න මේක හදන්න පුළුවන් කියලා හිතෙන අය ඉක්මනට අත උස්සන්න බලන්න. ඔය ජෙනරල් ටෙස්ට් එක කරන විදිහ අපි ඉස්සරහට කතා කරමු කොහොමද කියලා. රයිට්. ඉක්මන් කරමු පුතේ. හරි. මේ ගාන හදන්න පුළුවන් දරුවෝ අත උස්සන්න. මේක හදන්න පුළුවන් අය. මට මේක තේරෙනවා. රයිට්. දකින්නකොටම ඔලුවට එනවා ඕක ගානක්ද සර් ඕක නියමයි ඕක අපි හදලා තියෙනවා නේද? හදන්නත් පුළුවන් ඕක මාර ලේසි. එහෙම අදහසක් වාගේ ඔලුවට ආව නම් අත උස්සන්න ඉක්මනට. රයිට්. හරි. අනිත් දරුවෝ ටික හදාගෙන යන්න ඉක්මනට මේ ගාන.
බැරි අය අත උස්සන්න බලන්න. බැරි අය. ඒ කියන්නේ බැරි අය ටිකයි ඉන්නේ එහෙමද? බැරි හැමෝම අත උස්සන්න බලන්න ඉක්මනට පුතේ. හරි. right. මුලින්ම මම මේ ගාන හදනවා. දැන් ඔයාලට මේ ගාන හදන්න දීපු කාලේ ඇති කියලා මම හිතනවා. ඒ ගාන හදලා ඉවර වෙලා මම කියනවා දරුවෝ යාට මේ ගාන හදන්න නම් අපි ඉගෙනගෙන තියෙන්න ඕන මූලික කාරණා මොනවද කියන එක. තේරුණාද? අපි මොනවද ඉගෙනගෙන තියෙන්න ඕන, අපි මොනවද දැනගෙන තියෙන්න ඕන කියන එක අපි බලමු මේ ගාන හදලා. ඒවල හැමෝම හොඳට බලාගෙන ඉන්න පුතේ. right? හරි. ඔයා දන්නවා දරුවෝ අපි ඉගෙන ගත්ත කුඩා පොදු ගුණාකාරය කියලා දෙයක්. right? කූපෝගු. මොකද මේක තමයි දරුවෝ වැදගත් වෙන්නේ. ඔය කියන බීජීය භාග සුළු කිරීමේදී හරය සමාන කිරීමට මම උගන්වනව නෙමෙයි මම මේවට ගාන හදනවා ඉක්මනටම. හරි? right. මම මේකේ කුඩා පොදු ගුණාකාරය කියන්නම් පුතේ. කුඩා පොදු ගුණාකාරය 15යි x ධන 1 වාරයක් x ඍණ 1. මේක තේරෙන්නේ නැහැ කියලා. හරිද? ඔයා දැන් කලබල වෙන්න ලෑස්ති වෙන්න එපා. හරි? මොකද මම ඔයාලට මේක හොඳටම කියලා දෙනවා. හරි? right. ඒ වගේම එහෙනම් මම මේ දෙකේ පුතේ හරය සමාන කරන්න යනවා. හරය සමාන කරනකොට එක හරයක් මම මෙන්න මෙයා බවට පත් කරගන්න ඕනේ. මේ බලන්න. right. ඔයාලට වැඩේ තේරෙනවා. එහෙනම් මම මේකම නැවත ලියන්නම්. right. 4 යට 3 වාරයක් x ධන 1 අඩු කිරීම 2 යට 5 වාරයක් x ඍණ 1. මේක තමයි පුතා අපිට තිබ්බ ගාන. මේකේ හරය සමාන කරන්න ඕන අපි. හරය සමාන කරන්න වෙන්නේ මෙන්න මේක තමයි පොදු හරය. සමාන කරන්න ඕන හරය මේක තමයි. right? හරි. අපි බලමු කාගෙන්ද ගුණ කරන්න ඕන කියලා. බලන්න මෙතන තියෙන ඉලක්කම 3 පුතේ. 3 අපිට 15 කරගන්න වෙනවා. මේ බලන්න. 3 15 කරගන්න නම් අපිට ගුණ කරන්න වෙනවා එයාව 5න්. කියන්න 5න්. ඔයාලට තේරෙනවා 3 වරක් 5 15යි. මේක ඕකේ. ඊළඟට මේ වරහන් දෙක බලන්න. මෙතන x ධන 1 තියෙනවා. හැබැයි පුතේ x ඍණ 1 නෑ. කවුද නැත්තේ? x ඍණ 1 නෑ. හරි? ඒ නිසා මෙයාව ගුණ කරන්න වෙනවා x ඍණ 1 5 වාරයක් x ඍණ 1 ගුණ කරා නම් මේ දෙන්න ගුණ වෙනකොට මෙන්න මෙයා හැදෙනවා පුතා. අන්න හරය සමාන කරන විදිය. හැබැයි මතක තියාගන්න අපි ඉගෙන ගත්ත තුල්්‍ය භාග කියලා දෙයක්. මොනවද? තුල්්‍ය භාග. ඒකෙදි කියවෙනවා පුතේ භාගයක ප්‍රමාණය හානි නොවි. නේද? දෙකෙන් එක කියලා කියන්නේ හරියටම භාගයක් නේ. ඒක දෙක අපි දෙකකට කපලා එකක් ගත්තත් භාගයයි පුතේ. හතරකට කපලා දෙකක් ගත්තත් භාගයයි. තේරුණාද? ඒ කියන්නේ අර දෙකක් දෙකෙන් ගුණ වුණා. එකක් දෙකෙන් ගුණ වුණා. ඔකට අපි කියනවා තුල්්‍ය භාග කියලා. මොනවද? තුල්්‍ය භාග කියලා. right. බලාගන්න. එහෙනම් හරය ගුණ කළා නම් මෙයාගෙන් ලවයක් වගේ පුතේ එයාගෙන්ම ගුණ කරන්න වෙනවා. තුල්්‍ය භාග. right. 5 වාරයක් x ඍණ 1. ඔන්න වම් පැත්තේ අපි හරය සමාන කරගෙන ඉවරයි. වල දැන් වැඩේ තේරුණා. දැන් එනවා දකුණු පැත්තට. දකුණු පැත්තට ඇවිල්ලා අපි ඒ හරයත් මෙන්න මේ කුඩා පොදු ගුණාකාරයේ බවට පත් කරගන්න ඕන. මේවා කියලා දෙනවා. කුඩා පොදු ගුණාකාර හොයන ඉතින් සියල්ල කියලා දෙනවා පුතේ. බය වෙන්න එපා. තේරුණාද? බලාගෙන ඉන්න මේ අවසානයේ හදන ගානක් අපි අද මුලින්ම කතා කරනවා. හේතුවක් ඇතිව. right? එහෙනම් බලන්න 5 15 කරන්න ගුණ කරන්න මගේ පුතේ 3ෙන්. x ඍණ 1 තියෙනවා අඩුයි x ධන 1 කියන වරහන. එහෙනම් x ධන 1ෙන් ගුණ කරන්න. තේරුණා? එහෙනම් මේ සෙට් එකෙන්ම ලවයක් ගුණ කරන්න පුතේ. මේ බලන්න 3 වාරයක් x ධන 1. මෙහෙම ගුණ කළා නම් ඔන්න අපි කියනවා හරයන් සමාන වුණා කියලා. right? ඔව්. හරයන් සමාන වුණා කියලා. ඊළඟට බලන්න. දැන් එහෙමනම් අපිට තියෙනවා පුතේ මේකේ ලවය සුළු කරගන්න. හරි? මේකෙත් ලවය සුළු කරගන්න හරය ගුණ කළාට පස්සේ කොහොමද වෙන්නේ කවුද? මෙයා තමයි එන්නේ. කුඩා පොදු ගුණාකාරය. නේද? කුඩා පොදු ගුණාකාරය. right. බලන්න. මට කියන්න පුතේ 4 වරක් 5 කීයද? 20යි. 20 වාරයක් x ඍණ 1. හරයට එන්න ඕන. දැන් මෙයා ගුණ කරගත්ත අපි යම් තාක් දුරකට හරයට එන්න ඕන පුතේ
අනේ මේකම තමයි කුඩා පොදු ගුණාකාරයම තමයි ගුණ කරන්න දෙයක්වත් නෑ වගේ right බලමු එහෙනම් 15 වාරයක් x ධන 1 වාරයක් x ඍණ 1 3 වරක් 5 15යි x ධන 1 වාරයක් x ඍණ 1 තේරුණානේ තේරුණා නියමයි ඊළඟට ඍණ බලන්න පුතේ දෙවරක් තුන කීයද 6යි මෙතන වරහණක් තියෙනවා x ධන 1 කියලා right එහෙනම් මෙතන බලන්න පස්වරක් තුන 15යි x ධන 1 මෙතෙන්ට ගත්තොත් ඊළඟට x ඍණ 1 ගත්තොත් ඔයාලට තේරෙනවා මෙයාම තමයි පුතේ මෙතන හරයටත් ආවේ කියන එක. පැහැදිලිද? මෙයාම තමයි මෙතන හරයටත් ආවේ. right. ඊළඟට තව තියෙනවා. දැන් බලන්න. වරහණක් තියෙනවා. වරහණට කලින් 20 ඉන්නවා. එහෙනම් ඉතින් වරහණකින් මොකද කියවෙන්නේ? ගුණ කිරීම. මොකද කියවෙන්නේ? ගුණ කිරීම. එහෙනම් අපි ඒකත් ගුණ කරලා ගමු. ඉක්මනට. right. 20 වැඩි කිරීම x කියන්න පුතේ. 20 වැඩි වෙනවා x ගෙන් 20යි x 20 වැඩි වෙනවා ඍණ 1කින් ධනයි ඍණයි ඍණ 20 වැඩි කිරීම එක 20යි. right? මම චූට්ටක් වේගෙන් කරනවා. මේවට යම් දෙයක් ඔළුවට දෙන්න ඕන නිසා මේ ගාන නෙමෙයි. මේ ගාන ඇතුලේ තියෙන මේ ගාන හදන්න අපි කලින් ඉගෙනගෙන ඉන්න දේවල් තමයි අපත මම ඊළඟට ඔයාලට කියලා දෙන්නේ. right? බලමු. එහෙනම් දැන් හරය ඒකම තමයි වෙනසක් වෙන්නේ නැහැ. right? ඒකම ලිව්ව හරය විදියට ඍණ මේකත් එහෙමයි 6 වැඩි කිරීම x පුතේ 6යි x 6 වැඩි කිරීම ධන 1 ධන 6යි දැන් බලන්න යට තියෙනවා දරුවෝ 15 වාරයක් x ධන 1 වාරයක් x ඍණ 1 හරි ඔක තමයි අපිට ඊළඟට එන ස්ටෙප් එක එතනින් එහාට බලන්න දැන් ඔන්න පුතේ හරය සමානයි ලවයන් සුළු කරගෙන ඉවරයි දැන් ගේනවා හරය එක තැනකට භාගවලදී භාග එකතු කිරීමේදී අඩු කිරීමේදී මතක් කරගන්නකෝ හරය සමාන කරගත්තට පස්සේ හරය කොහෙටද ගෙන්නේ එක හරයක් බවට පත් කරනවානේ මේ දෙන්නම එක තැනකට ගේනවා ඔන්න බලන්න right එහෙනම් මෙයාව එක තැනකට ගේනවා 15 වාරයක් x ධන 1 වාරයක් x ඍණ 1 හරි වාරයක් x ඍණ 1 දැන් අපි මේ තියෙන ලවයන් සුළු කරගෙන එමු මෙතෙන්ට හරි හොඳට ඔළුවට දාගන්න ඔයාලට මිස් වෙන දැන් මේ බලන්න පුතේ 20යි x මෙතනින් ඍණ 20 මෙන්න මේ ඍණ ලකුණෙන් මේ දෙන්නම ಗುಣ වෙන්න ඕන පුතේ හරි ඒකක් හරිද මිස් වෙන දැන් එහෙනම් ඍණ ධන ගුණ වුණාම ඍණ 6යි x ඊළඟට ඍණ ධන ගුණ වුණාම ඍණ 6 තේරුණාද හරි ඔයාලට දැනට ඔළුවට ආවේ නැති උනාට කමක් නැහැ මම සියල්ල කරනවා දැනට පොඩ්ඩක් බලාගෙන ඉන්න මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියන එක right දැන් බලන්න පුතේ 20යි x ඍණ 6යි x මේවට අපි කියනවා සජාතීය පද කියලා මොනවද කියන්නේ සජාතීය පද හරි right දැන් ටික ටික මතක් වෙනවා 20න් 6ක් අඩු වුණාම මගේ පුතේ 14යි මොනවද x ඊළඟට ඍණ 20යි ඍණ 6යි ණය 20යි ණය 6යි දෙකම ණය තමයි පුතේ ණයට ණයක් එකතු වෙනවා වැඩි වෙනවා එහෙනම් ඍණ 26යි යට තියෙනවා දරුවෝ 15 වාරයක් x ධන 1 වාරයක් x ඍණ right ඔන්න ඔයාලට දැන් 15 චුට්ටක් පේන්නේ නැහැ කමක් නැහැ ඒක වැඩි හිතන්න එපා දැන් හැමෝම බලාගෙන ඉන්න මොනවද අපිට පුතේ මේ කියන ගාන හදන්න අවශ්‍ය උනේ කියන එක මේ බලන්න right මම මෙතනින් පටන් ගන්න මේ බලන්න මෙන්න මෙතනින් පුතේ භාග දෙකක් තිබුණා ඒ භාග දෙකේ හරය සමාන කරගන්න ඕන උනා හරය සමාන කරගන්න ඕන උනා ඒකට වැදගත් උනේ පුතේ 3 වාරයක් x ධන 1 5 වාරයක් x ඍණ 1 කියන භාග දෙකෙහි එමෙතන හරයන් දෙකෙහි කුඩා පොදු ගුණාකාරය මොකද පුතේ කුඩා පොදු ගුණාකාරය ඒ කියන්නේ අපිට මේ ගාන හදන්න මුලින්ම වැදගත් වෙනවා පුතේ කුඩා පොදු ගුණාකාරය මේක තමයි පළවෙනි එක මේක බැරි නම් පුතේ ඔයාලට මේ ගාන හදන්න බෑ හරි අත උස්සන්න කුඩා පොදු ගුණාකාරය මේ කුඩා පොදු ගුණාකාරය පුළුවන් අය අත උස්සන්න පුළුවන් අය right හරි ඉක්මන් කරමු right දැන් බැරි අය අත උස්සන්න පුතා බැරි අය බැරි අය
මේ කුඩා පොදු ගුණාකාරය හොයාගන්න බෑ. බැරි නම් ඉතින් බෑ තමයි මේ ගාන හදන්න බෑ. තේරෙනවනේ? හරි සරලයි. ඊළඟ ස්ටෙප් එකට ගිහිල්ලා බැලුවොත් බලන්න ඊළඟ ස්ටෙප් එකේ පුතේ මෙතන තියෙනවා ಗುಣ කිරීමක්, සරල ಗುಣ කිරීමක්. ඒ කියන්නේ දෙවෙනි එකේ ඔයාට ಗುಣ කිරීම පුළුවන් වෙන්න ඕන. right? ಗುಣ කිරීම. හරි ಗುಣ කිරීම යටතේ වීජීය ප්‍රකාශන ಗುಣ කිරීම, සංඛ්‍යා ಗುಣ කිරීම, සංගුණක ಗುಣ කිරීම වෙන්න පුළුවන්. හරි? එහෙනම් උන්වහන්ට ಗುಣ කිරීම පුළුවන් වෙන්න ඕන. ඊළඟට මේක බැරි නම් එතනින් එහාට යන්න බෑ. හරි. ඊළඟට අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. right. අන්න පුතේ මෙතනින් එහාට වරහන් ಗುಣ කිරීම. එහෙම නැත්නම් වරහන් සුළු කිරීමත් ඇවිල්ලා තියෙනවා. මොනවද? වරහන් සුළු කිරීම. වරහන් අපි ಗುಣ කිරීම කියලා දාමු මේ ගානට අදාළව. right? වරහන් ಗುಣ කිරීම මේ ගානට අදාළව වරහන් ಗುಣ කිරීම. right? ඊළඟට පුතේ ඊළඟ ස්ටෙප් එකට අවිල්ල බැලුවොත් ඔන්න වරහන් ටිකක් ಗುಣ කළා. හරි? වරහන් ටික සුළු කරගෙන ඉවරයි මෙතෙන්ට ආවම. දැන් මෙතනින් එහාට බලන්න මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා පුතේ. අන්න සජාතීය. මේ බලන්න සජාතීය පද එකතු කිරීම අඩු කිරීම. මොකද වෙලා තියෙන්නේ? සජාතීය පද එකතු කිරීම අඩු කිරීම. බැරි නම් අනේ මේ ගාන හදන්න බෑ පුතා. මේ ගාන හදන්න බෑ. right? ඊළඟට බලන්න මොකද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. ඔන්න මේකට ආව සජාතීය පද මේ දෙන්න එකතු වුණා. මේ දෙන්න එකතු වුණා. වැඩේ හරි එතනින්. ඊළඟට පුතේ මෙතනින් එහාට ස්ටෙප් එකක් තියෙනවා. ඒකේ තියෙනවා පොදු සාධක. හරි? පොදු සාධක. හරි? මෙන්න මේ මාතෘකා ටික මේ ටික ඔයාට බැරි නම් හරුවනේ මේ ගාන ඇත්තටම හදන්න පුළුවන්ද? හදන්න බැහැ. මේ ගාන හදන්න බැහැ. එසා මතක තියාගන්න අපි ඉගෙන ගන්නව නම් දරුවෝ පිළිවෙලට අපි හැමදේම දැනගෙන ඉන්න ඕනේ. එහෙම දැනගෙන හිටියනම් මේවා අපිට ගණන් නෙමෙයි. මේවා අපිට ගණන් නෙමෙයි. right? ඒ නිසා දරුවෝ ටික මට කියන්න දැන් මේ වගේ ගණන් හදලා එකපාර ඉගෙන ගන්නවද නැත්නම් මෙන්න මේ කියන මාතෘකා ටික මේ සජාතීය කුඩා පොදු ගුණාකාර ගුණ කිරීම වරහන් පොදු සාධක මේවා අපි කොටසින් කොටස ඉගෙනගෙන පිළිවෙලට එනවද? මට මැසේජ් එකක් දාගෙන යන්න. right? ඉස්කෝලෙත් කරා පන්තියෙත් කරා දැන් තමයි හොඳටම තේරුනේ සර්. thank you. හරි. තෙෂිකි. හරි. මට කියන්න පුතේ මේක මේ විදියට මෙහෙමම අපි යනවද නැත්නම් මෙන්න මේ ටික පිළිවෙලට ඉගෙනගෙන යනවද? මැසේජ් එකකින් මට ඉක්මනට කියන්න. අවසානයේ මම ඔයාලට කතා කරන්න අවස්ථාව දෙනවා. මලින්දු පිළිවෙලට කරමු කියලා කියනවා. right? ඊළඟට right ඉෂංග පිළිවෙලට ඔවිනි පිළිවෙලකට යන්. ඔව්. කාශික අපි පිළිවෙලට යමු කියනවා. රවින්දු පිළිවෙලින් යන් කියලා කියනවා. හරි. right. කොටසින් කොටස කරමු භාග්‍ය. හරි. ආකර්ෂ පිළිවෙලට කරන්න කියලා කියනවා. හරි. ඉක්මනට ඔයාලගේ අදහස් කියන්න පුතේ. මොකද ඒකත් එක තමයි මම ඉස්සරහට යන්නේ. හරි. මොකද බහුතරයට අපි අවස්ථාව දෙන්න ඕන. පිළිවෙලට එකින් එක කරගෙන යමු කියලා කියනවා. හරි පුතේ දැන් මැසේජ් දාන්න එපා. මට WhatsApp එකට දැන් බලන්න බෑ ඇත්තටම. හරි. ක්ලාස් එක ඉවරලා මැසේජ් කරන්න මම ඒවට රිප්ලයි කරන්න. හරි. සත්සරණි පිළිවෙලට කරමු. අබේ රත්න මුලේ නම් කරමු. හරි. දැන් මට කියවගෙන යන්න බෑ ඔයාලගේ මැසේජස් ගොඩක් එන නිසා. රවිෂ්ක හරි පිළිවෙලට right. එහෙනම් මම තීරණය කළා පුතා පිළිවෙලට කරගෙන යනවා කියලා. මම මේක දවස් 20ක් යනකොට ඔයාට මම අනිවාර්යයෙන්ම ලකුණු 50ක් වැඩි කරන මට්ටමට මේක ගෙනල්ලා දෙනවා. ලකුණු 50ක්. හැබැයි මේ ගමන හරියට ඔයාට යන්න වෙනවා. හරියට යන්න වෙනවා. මට කියන සර් උගන්වන දේවල් ඇත්තටම කොහොමද ඉගෙනුවේ නැහැ. උගන්වන සිස්ටම් එක මේ කතා කරන විදිය සහ මේ දේවල් ඔයාට පැහැදිලිද තේරෙනවද කියලා ඉක්මනට මැසේජ් එකක් දාගෙන යන්න. ඉක්මන් කරා. right. හරි. නියමයි. හරි. හරි. දැන් ගොඩාක් එනවා තේරෙනවා සර් මරු එහෙම පැහැදිලි ගොඩක් එනවා. ඒ වගේම පුතේ මතක තියාගන්න මම ඔයාලව ඉස්සරහට මේ
ලොකු තැනකට අරගෙන යන්න මම මේ උත්සාහ කරන්නේ ලොකු වැඩපිළිවෙලක් එක්ක ලොකු වෙනසක් එකක ඔයාලට පැහැදිලි වෙයි වෙනම ක්‍රමවේදයක් O level syllabus එකම එක තැනකට ගෙනල්ලා කෙටි කරලා අවශ්‍ය දේ විතරක් අපි ඔළුව හදාගෙන යනවා තේරුණාද හරි right එහෙනම් මුලින්ම පුතේ මුලින්ම අපි ඉගෙන ගන්න ඕන කාරණාව තමයි මෙන්න මේ දේ මොකක්ද පළවෙනියෙන්ම අපි ඉගෙන ගන්න ඕන කාරණාව මගේ පුතේ ධන ඍණ එකතු කිරීම ධන ඍණ හරිද right එකතු කිරීම ඊළඟට පුතේ අඩු කිරීම ඊළඟට ගුණ කිරීම ඊළඟට පුතේ බෙදීම ඔන්න අපි ඉගෙන ගන්න ඕන කාරණාට එම වේගෙන් ලියාගෙන යනවා හරි right මුලින්ම ඉගෙන ගන්න ඕන මොකද්ද එකතු කිරීම එහෙම නැත්නම් ධන ඍණ එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න බෙදන්න මෙන්න මේ කොටස පුතේ මාත්‍රිකා දෙකකට බෙදෙනවා මාත්‍රිකා දෙකකට බෙදෙනවා එකක් තමයි පුතා මෙහෙම මොකක්ද සදිශ සංඛ්‍යා මොකද එක මාත්‍රිකාවක් සදිශ සංඛ්‍යා එකක් සදිශ සංඛ්‍යා පුතේ මයික් එකක් ඔඩ් වෙලා තියෙනවා දරුවෝ මහේෂා මයික් එක ඔෆ් කරගමුද තරහ නැතුව දරුවෝ හරි සදිශ සංඛ්‍යා thank you හරි දෙවනි කොටස පුතේ right දෙවනි කොටස තමයි අපිට එනවා සජාතීය විජාතීය කියලා මාත්‍රිකා දෙකක් ඔන්න ඔය දෙකේදී තමයි පුතේ අපිට ධන ඍණ කියන කොටස එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම වැදගත් වෙන්නේ හරි මගේ දරුවන්ට මම ඉක්මනට ප්‍රශ්න ටිකක් දෙනවා අපි මේවා අර ලොකුවට කරගෙන යන්න ඕනේ පුතා මුලින්ම ඔළුවට දාගමු මොකද වෙන්න ඕන කියන එක right හිතන්න ධන කියලා කියන්නේ පුතා කොයි වෙලාවෙත් ඔයාව විශාල කරන දෙයක් ධන නේද ඔයා තුල තියෙන දෙයක් ඔයා ළඟ තියෙන දෙයක් ඔයාට ලැබෙන දෙයක් ඒකෙන් ඔයා වැඩි වෙනවා අපි සරලව කිව්වොත් හරි ඔයාට වැඩි වෙනවා right එහෙමනම් පුතේ මේ ධන කියන එක්කෙනාගේ විශේෂ ලක්ෂණයක් තමයි ඒක ඔයා ළඟ තියෙනවා ඔබ ළඟ ඉතිරි වෙලා තියෙනවා right එහෙනම් මම මේකට ලියනවා ඔබ ළඟ ඇති කියලා ඔබ ළඟ ඇති හරි මම මෙතනින් එහාට එනවා ඔයාට අවශ්‍ය කොටසට ඔබ ළඟ ඇති right එතකොට ඍණ කියන්නේ මොකක්ද පුතේ සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගිකව කතා කළොත් ඍණ කියන්නේ පුතා ඉවරයිනේ ඍණ කියන්නේ ඇත්තටම කණ්ඩ අපි ණයයි පුතා මොකද වෙලා තියෙන්නේ අපි ණයයි right එහෙනම් මේ වචන දෙක විතරක් ඔළුවේ තියාගන්න හරි මේ වචන දෙක ඔළුවේ තියාගෙන මම ඔයාලට ලස්සන chart එකක් ඊළඟට හදනවා මේකේ ඔය කියන සජාතීය විජාතීය වලට මේක පුළුවන් නම් සදිශ සංඛ්‍යා පුළුවන් නම් ඊළඟට ඔයාලට මේක ඔළුවට එනවා ලස්සනට තේරුණාද මේ නෝට් එක පුතේ ඔයාලටම ලියා ගන්න දෙනවා ඒ අවශ්‍ය වෙලාවෙදී right දැන් බලන්න පළවෙනි ප්‍රශ්න විදියට මම ගන්නවා පුතේ මෙන්න මෙහෙම එකක් අපි ප්‍රශ්න 5යි 6යි සාකච්ඡා කරන්නේ වැඩි අවශ්‍ය නැහැ මේකේ right හිතන්න ධන 15යි ධන 5යි මගේ පුතේ මේ බලන්නකො චූටි කාලේ අපි දෙක වසරේදී ඉගෙන ගත්තනේ මට කියන්න ධන 15යි ධන 5යි ධන කියලා කියන්නේ ඔයාගේ ළඟ තියෙනවා හරි සරලයි නේද හරිම සරලයි පුතේ ඔයාගේ ළඟ කීයක් තියෙනවද 15යි ආයේ ධන 5 ඒ කියන්නේ ආයෙත් ඔයාගේ ළඟ තියෙනවා කීයක්ද 5ක් කීයක්ද පුතේ 5ක් අනේ දරුවෝ 15ක් තියෙනවා 5ක් තියෙනවා එහෙනම් දැන් ඔයා ළඟ කීයක් තියෙනවද ඔයාගේ ළඟ කොහොමද තියෙනවා 15ක් තියෙනවා මෙතන 5ක් තියෙනවා වෙන තැනක නේද එහෙනම් බලන්න අවසානයේ බැලුවත් ඔයාගේ ළඟ තියෙනවද නැද්ද තියෙනවා ඒ කියන්නේ ධනයි කීයක් තියෙනවද පුතේ කීයක් තියෙනවද 20ක් තියෙනවා උත්තරේ කියන ධන 20යි වැඩේ පැහැදිලිනේ මාර ලේසි පුතා මේකෙන් මේ බලන්න දෙවෙනි එක ධන 15යි ඍණ 5යි ඔන්න පුතේ ධන 15යි ඍණ 5යි මේකෙන් ඔළුවට දාගමු බලන්න වැඩේ ධන කියන්නේ අනේ ඔයාගේ ළඟ තියෙනවා කීයක්ද 15ක් තියෙනවා කීයද පුතේ 15ක් තියෙනවා ඍණ 5යි ඒ කියන්නේ අනේ 5ක් ණයයි පුතේ මොකද උනේ 5ක් ණයයි දැන් මොකද වෙන්නේ ඔයා මාර සාධාරණයිනේ පුතා නේද ඇත්තටම අවංකයි මන් දන්නවා ඒක ඒ නිසා ඔයාගේ ළඟ 15ක් තියෙනවා අනේ 5ක් ණයයිනේ 5ක්
ණයයි. ඔයා මොකද කරන්නේ? මේකත් තියාගෙන නේද? ණයත් තියාගෙන සල්ලිත් තියාගෙන ඉන්නවද? ඊය එහෙම අපි එහෙම කරන්නේ නෑ. මොකද කරන්නේ පුතේ? අර තියෙන 15න් මේ පහක් දීලා දානවනේ. මේ පහ දීලා දානවා. දෙන්න පුළුවන්ද? පුළුවන්. ණය ප්‍රමාණයට වඩා ළඟ තියෙනවනේ. දීලා දාන්න. දීලා දැම්මට පස්සෙත් ළඟ තියෙනවද නැද්ද? ළඟ තියෙනවද නැද්ද? තියෙනවා. ඒ කියන්නේ පුතේ ළඟ තියෙනවා. ධන කීයක් තියෙනවද? 15ක් තිබුණා. 5ක් දුන්නා. දැන් කීයක් තියෙනවද? 10ක් තියෙනවා පුතා. උත්තරේ ධන 10යි. වැඩේ තේරුණා නම් අත උස්සා. right නියමයි. හරි. එනකොට මට තේරෙනවා. හරි. එල. හරි. තුන්වෙනි එක පුතේ බලන්න. තුන්වෙනි එක මේකෙන්ම යමු. right. ඍණ 15යි ධන 5යි මේකෙන්ම ගියා. right. ලකුණ විතරයි අපි වෙනස් කරගත්තේ ඔළුවට දාගන්න ඕන නිසා. right. ඍණ 15යි ධන 5යි. බලන්න මොකද වෙන්නේ කියලා. බලන්න. right. පුතේ මාර easy මේ බලන්න. ඍණ 15 කියන්නේ මොකක්ද? 15ක් ණයයි. 15ක් ණයයි. නේද? වෙන්න පුළුවන්. right. ධන 5 ඒ කියන්නේ වාගේ ළඟ තියෙනවා 5ක්. ආවේ කොහෙන්ද කින්ද මන්ද බහුබූත මුකුත් හිතන්න එපා. සිද්ධිය මෙච්චරයි. 15ක් ණයයි 5ක් ළඟ තියෙනවා. මොකද කරන්නේ? සාධාරණයි නම් මොකද කරන්නේ? ගිහිල්ලා පුතා මේ 5 ළඟ තියෙන 5 ගිහිල්ලා ණය බේරනවද නැද්ද? ඔව් බේරනවා. තියෙන 5 හරි දෙනවා පුතේ. තියෙන 5 හරි දෙනවා. එහෙම දුන්නට පස්සේ අවසානයේ ණයයිද ළඟ තියනවද? ණයයිද ළඟ තියනවද? දෙන්න උත්තර. right. නියමයි. පුතේ 5යිනේ ළඟ තිබුණේ. 15ක්ම ණයයි. අනේ ඉතින් ගිහිල්ලා දුන්නා. ඒත් ණයයි. ණයයි කියන්නේ මොකද්ද පුතේ? ඍණ. මොකද්ද? ඍණ. මට කියන්න කීයක් ණයයිද? 15ක් තිබිලා 5ක් දුන්නා. කීයක් ණයයිද? 10යි. නියමයි. කීයක්ද? 10ක් ණයයි පුතා. උත්තරේ ඍණ 10යි. මරු. මේ විදිහට උත්තර දාගෙන යන්න. දැන් මම අහන්නෙත් නැතුව ඔයාලා උත්තර දාගෙන යනවා පුතා. ඒක තමයි වෙන්නේ. මේ වාරේ සරලයි. සරලයි කියන්නේ පුතා ගණිතේ බිඳුව මේ. ගණිතේ බිඳුව. හරි. right. ඊළඟට හතරවෙනි ගාන බලන්න මගේ පුතේ. හරි. මේකෙන් මෙමු ඍණ 15යි ඍණ 5යි සමානයි මගේ පුතේ. කියවමු. right. ඍණ 15 කියන්නේ අනේ 15ක් මොකද උනේ? ණයයි. 15ක් ණයයි. ආයෙත් ඍණ 5 පුතේ. ඒ කියන්නේ 15ක් මෙතෙන්ට ණයයි. 15ක් මෙතෙන්ට ණයයි. 15ක් මෙතෙන්ට ණයයි. මට කියන්න 15ක් ණය වෙලා එක තැනකට තව තැනකට 5ක් ණය වුණාම ණය වැඩි වෙනවද අඩු වෙනවද? ණය වැඩි. මෙතෙන්ට 15ක් ණයයි. නේද? මෙතෙන්ට 5ක් ණයයි. ණය වැඩි ණය වැඩි වෙනවා. ඒ කියන්නේ පුතේ මම දැන් ඇත්තටම බැලුවොත් ණයයිද? ඔව්නේ. ඒ කියන්නේ ඍණ. කීයක් ණයයිද පුතේ? කීයක් ණයයිද? මේ එක දරුවෙක් කියනවා 20ක් ණයයිලු. කීයක්ද? 20ක් ණයයිලු. වැඩේ ඉවරයි පුතා. එහෙනම් ඕක තමයි අපි කියන්නේ ධන ඍණ නේද? සදිශ සංඛ්‍යා එකතු කිරීම කියලා. හරි? right. ධන ඍණ සුළු කිරීමේදී එකතු කිරීමේ අඩු කිරීමේදී මේක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. right. ඒක තේරුණා නම් මගේ පුතේ ඔයාට දෙනවා මෙන්න මේ ප්‍රශ්න හතරට උත්තර ලියන්න. ඉක්මනට ලියාගෙන යන්න. හරි. අද අපේ ෆස්ට් ඩේ පුතා පළවෙනි දවස. හරිද? මේ විදිහට ඔයාට මම දවස් 20ක් අරගෙන යනවා. ඒ 20 දී බලන්න ඔයාට කොච්චර වෙනසක් වෙනවද කියලා. සහ අපි ඉස්සරහට පුතා ටියුට් තමයි කරන්නේ. මම ටියුට් එක ඔයාට ඉන්බොක්ස් කරන්නේ. මම ගෲප්ස් වලට එහෙම දාන්නේ නැහැ. හරි. මේ අවශ්‍ය ගණන් සියල්ල මේ වගේ තියෙනවා. පාස් පේපර්ස් වල ගණන් පවා. තේරුණාද? හරි. right. එහෙනම් මේ ගණන් හතර ඉක්මනට හදාගෙන යන්න දරුවෝ තනියම. right. හදාගෙන යන්න. මේක අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕන. මේක බැරි නම් ඔයාට ගණන් බෑ පුතා. හරි? මේක බැරි නම් ගණන් බෑ. ඒක ඔයාට තේරෙනවා. ඔයාගේ ලකුණු අඩු නම් ඔයාට බැරි මේව තමයි.
හරි ඉවර දරුවා තුස්සන් හරි රයිට් නියමයි කාලය ඇති පුතේ කාලය ඇති මං කැමති ඔයාලා මෙහෙම කරගන්න අපි මේ නෝට් එක ලියන්න අවස්ථාවක් ගන්නවට වඩා ස්ක්‍රීන්ෂොට් ගහන්න පුළුවන් හැමෝටම පුතේ නේද ඒ නිසා මේ අදාළ කොටස් ටික ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ලස්සන නෝට් එකක් හදන්න හරිද ඇත්තම කියන්නම් සර්ගෙන් ඉගෙන ගත්තට පස්සේ පුළුවන් හරි රයිට් හරි පුතේ බලන්න එහෙනම් ධන 7යි ධන 3යි 7ක් තියෙනවා 3ක් තියෙනවා ඒ කියන්නේ ළඟ තියෙනවා 7යි 3යි කීයක්ද 10ක් උත්තරේ ධන 10යි පුතේ 7ක් ළඟ තියෙනවා 3ක් නයයි ළඟ තියෙන 7න් 3 ගිහිල්ලා දුන්නට පස්සේ ඒත් ළඟ ඉතිරි වෙනවා ඒ කියන්නේ වාගේ ළඟ තියෙනවා කියන්නේ ධන 7න් 3ක් දුන්නම 4ක් තියෙනවා ධන 4යි මගේ පුතේ 7ක් නයයි 3යි තියෙන්නේ කරන්න දෙයක් නැහැ ඉතින් දෙන්න නැහැ තියෙන ටික දීලා දානවා නේද හරි පුතේ 7ක් ණය තැනට 3ක් දෙනවා අවසානයේ බැලුවත් ණයයි කීයක් ණයයිද 7ක් ණය තැනට 3ක් දුන්නම එයා කියනවා අපිට තව ඔයා 4ක් ණයයි කියලා උත්තරේ ඍණ 4යි නියමයි ඊළඟට පුතේ 7ක් ණයයි 3ක් ණයයි තැන් දෙකකට ණයයි ණය ගොඩයි ණය කියන්නේ ණයම තමයි මෙතන 7ක් ණයයි මෙතන 3ක් ණයයි ඔක්කොම මගේ පුතේ 10ක් ණයයි කීයක් ණයයිද 10ක් ණයයි right එහෙනම් වැඩේ තේරුණා නේද වැඩේ තේරුණා හරි ඔන්න අපි පළවෙනි කොටස පළවෙනි එක මොකක්ද සදිශ සංඛ්‍යා එකතු කිරීමයි අඩු කිරීමයි අපි ගොඩ දාගත්තා හරි දැන් අපි යනවා සදිශ සංඛ්‍යා ගුණ කිරීමටයි බෙදීමටයි හරිද මම එකක් කියන්නම් හරි මේක නම් බැරිව හිටියේ රයිට් මම එකක් කියන්නම් පුතේ ඔයාලා මේ ගණන් හදනකොට අර ලකුණු සම්බන්ධව පොඩි මතක සටහනක් තියාගන්නවනේ හරි මම ඒක දැන් මේ ටික මතල ඔයාලට ඒක පෙන්නන්නම් ඔයා කොහොමද මේ මතක සටහන තියාගන්නේ කියලා හරි මේ ගණිතය කියන්නේ මගේ පුතා ජ්‍යාමිතිය පවා හරි ප්‍රායෝගිකයි ජ්‍යාමිතිය පවා හරි ප්‍රායෝගිකයි ඒ නිසා මතක තියාගන්න වැඩක් නෑ මතක තියාගන්න දෙයක් නෑ ඇත්තටම මේ ඕ ලෙවල් ඔයාලගේ සාමාන්‍ය පෙළ සිලබස් එකේ රයිට් අපි මේ හිතමු මේ බලන්න ඔයාලා එකතු කිරීම අඩු කිරීමේදී පුතේ සදිශ සංඛ්‍යා කියවන්න අවශ්‍ය නැහැ කොහොමද මතක තියාගත්තේ ධනයි නම් මොකද උනේ උත්තර දාගෙන යන්න බලන්න ඍණයි නම් මොකද උනේ ඊළඟට පුතේ ධනයි ඍණයි නම් මොකද උනේ ඍණයි ධනයි නම් මොකද උනේ මේ ඇවිල්ලා එකතු කිරීම සහ අඩු කිරීම එකතු කිරීම සහ අඩු කිරීම හරි අඩු කිරීම මොකද උනේ කියන්න බලන්න ධනයි දාගෙන ධනයි එකතු කළාම මොකද වෙන්නේ අඩු කිරීම කියන එක අමතක කරන්න නේද විකාර වගේ එතකොට හරි රයිට් මම අර මාතෘකා දෙකම එකට අල්ලලා කරේ එකම දෙයක් වෙන නිසා ධනයි එකතු කළාම කියන්න පුතේ ධනලු ඔන්න මොකද උත්තරේ ධන රයිට් ඊළඟට ඍණයි එකතු කළාම දෙන්න පිළිතුරු කෝ ඍණයි එකතු කළාම යකුනේ ධන ඍණයි ධන කවුද කිව්වේ දැන් ධන කියලා ගොඩක් උත්තර එනවනේ ප්‍රශ්නයක් තියෙනවා පුතේ ප්‍රශ්නයක් තියෙනවා මම ඔයාලට බේසික් ටෙස්ට් 1 කියලා පේපර් එකක් දුන්නා ඒකේ තියෙන ප්‍රශ්න තමයි මේවා සමහර ළමයි එකතු කිරීමේදී ඍණයි ධන කියලා දානවා හේතුව අනේ මම පාඩම් කළානේ එහෙම නේද ඍණයි ධන ඒ නිසා මතක තියාගන්න පුතේ ණයට ණයක් එකතු වුණාම ණයම තමයි ප්‍රායෝගිකව හිතන්න ඍණයි එකතු වුණාම ඍණම තමයි දැන් හිතන්න මෙතනින් එහාට ධනයි ඍණයි මොකද වෙන්නේ ධනයි ඍණයි දාගෙන යන්න බලන්න උත්තර ධනයි ඍණයි ධන ඍණ ඍණ වැරදීනේ බං එතනම වැඩේ ඉවරයි දැන් ඔහොම ධන ඍණ කියලා දාගෙන ගියොත් වැඩේ මං වරද්දන්නද මෙන්න ලකුණු දෙක බලන්න ධන ඍණ මෙතන ධන 5යි ඍණ 3යි පුතේ මෙතන ධන 3යි ඍණ 5යි බලන්න ලකුණ මේ බලන්න පුතේ හරි මෙහෙම කතා කරාට මොකෝත් හිතන්න දෙපස්ස කතා කරන විදියනේ රයිට් ධනයි ඍණයි මේ ධනයි ඍණයි ඉලක්කම් වෙනස් නේ අගයන් වෙනස් බලමුද ටෙස්ට් කරලා ධන 5යි ඍණ 3යි උත්තරේ කියන්න මට
පහක් ළඟ තියෙනවා තුනක් ණයයි. මොකද කරන්නේ? අනේ ණය බේරන්න ඕන. පහක් තියෙනවා ඉතින් තුනක් ණයයි නම් ණය බේරන්න පුළුවන්ද? පුළුවන්. බේරුවට පස්සේ ළඟ ඉතිරි වෙනවද නැද්ද? ඔව් ඉතිරි වෙනවා. ඉතිරි වෙනවා කියන්නේ පුතේ ධන. කීයක් ඉතිරි වෙනවද? පහක් තිබිලා තුනක් දුන්නම දෙකයි. උත්තරේ ධන දෙකයි. මෙතනට එන්න. right. තුනක් තියෙනවා මගේ පුතේ පහක් ණයයි. මොකද උනේ? තුනක් තියෙනවා පහක් ණයයි. මට කියන්න එහෙනම් තුනක් තියෙනවා පහක් ණයයි. බේරන්න පුළුවන්ද? බේරන්න පුළුවන් ඔක්කොම බේරන්න බෑ. බඩු නෑ. අවශ්‍ය ප්‍රමාණය නෑ. එහෙනම් පුතේ මෙන්න බලන්න වැඩේ. තුනක් තිබිලා පහක් ණයයි නම් අනේ මේ තුන දෙනවා. ඔයා අවංක නිසා. තුන දෙනවා. දුන්නට පස්සේ දරුවෝ ඒ අවසානයේ බැලුවොත් ළඟ තියනවද ණයද? අනේ ණයයිනේ නේද? තුනක් තිබිලා පහක් ණය දෙනට පහම දෙන්න බෑ. ණයයි කීයක් ණයද? දැන් බලහන් මෙහෙම. ධනයි ඍණයි. මොකද්ද? ඍණලු ධනලු. ඔය ඉතින් ධනක් දෙනවා ඍණක් දෙනවා. මේ බලන්න. ධනයි ඍණයි එකතු වෙනකොට ධනක් දෙනවා මගේ පුතේ ඍණක් දෙනවා. ඉතින් බං ධනයි ඍණයි කියලා දෙකම දාන්න බෑ. එහෙම කතාවක් නෑ. කොහොමද මේක වෙනස් වෙන්නේ පුතේ? මේ බලන්න වැඩේ වෙනස් වෙන තැන මේ ලකුණ තමයි මෙන්න මෙයාගේ. මේ ලකුණ තමයි මෙන්න මෙයාගේ කියන්නේ. ලකුණු අමතක කරලා සංඛ්‍යාව වැඩි කාගේද මෙතන? 5. ඒ නිසා එයාගේ ලකුණ තමයි මෙතන ආවේ. ලකුණු අමතක කළොත් සංඛ්‍යාව වැඩි කාගේද? 5. ඒ නිසා එයාගේ ලකුණ තමයි මෙතනට ආවේ. කොහොමද තේරුණා නම් අත උස්සන්න? හරි. මරු. ඒ කියන්නේ දරුවනේ මේ වගේ තැනකදී එකතු කිරීමේදී හෝ අඩු කිරීමේදී එන්නේ මොකක්ද? එන්නේ පුතේ වැඩි සංඛ්‍යාවේ ලකුණ. මොකක්ද එන්නේ? වැඩි සංඛ්‍යාවේ ලකුණ. ඔන්න වැඩේ තේරුණා. හරි නියමයි. ඔව්. වැඩි සංඛ්‍යාවේ ලකුණ. හරි. මේකෙත් එහෙමයි ඍණ ධන තිබුණත් ඉතින් ওই ලකුණ මාරු කරලා බලන්න ඕකම තමයි වෙන්නේ. මේ දෙන්නටම පුතේ එන්නේ වැඩි අගයේ ලකුණ. හැබැයි ධනයි එකතු කරාම ධනම තමයි ස්ථිරයි. ඍණයි එකතු කළාම ඍණම තමයි ස්ථිරයි. ධනයි ඍණයි ස්ථිර නෑ පුතේ. වැඩි කොටට තමයි ලකුණ යන්නේ. ළඟ තියෙන ප්‍රමාණය වැඩි නම් අනේ ධන, ළඟ තියෙන ප්‍රමාණය අඩු නම් අනේ ඍණ. ඒ නිසා මේව පාඩම් කරන්න එපා. මේ වගේ හිතා ගන්න ඔළුවට දාගන්න. ධන ඍණ කියන එක ඔළුවට දාගත්තම ප්‍රැක්ටිකල් හිතන්න පුතේ. මේක කාලයක් යනකොට ඔයාගේ ඔළුව ලස්සනට හරිද? ඔය ඉංජිනේර්ස්ලා ડોක්ටර්ස්ලා වෙන මට්ටමට හැදෙනවා. තේරුණාද? ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අටපාඩම් කරන්න යන්න එපා දරුවනේ. රයිට්. මම හදලා දෙන්නම් ඔළුව. නියමයි. එහෙනම් මෙතනින් එහාට ඔන්න එකතු කිරීම ඔයාලා පාඩම් කරපු විදිය. දැන් ಗುಣ කිරීම බලමු පාඩම් කරපු විදිය. හරි. මම මෙතනින් ලියන්නම් ඒක. රයිට්. ಗುಣ කිරීමේදී සහ බෙදීමේදී දෙකම එකයි. බෙදීමේදී කොහොමද ලකුණ මතක තියාගත්තේ නේද? ලකුණ මතක තියාගත්තේ කොහොමද? හරි. පුතා දැන් මේ WhatsApp message දානවා සර් ෆෝන් ඕෆ් වුණා. හරි. බොහොම අමාරුවෙන් ඔන් කරගත්තේ. එන්න විදියක් නැහැ. මෙහෙම කියනවා. නමුත් දරුවෝ එහෙම තමයි තාක්ෂණයත් එක්ක වැඩ කරනකොට එහෙම දෝෂ එනවා. ඒව ගැන එච්චර හිතන්න එපා. අපි කොහොම හරි අවස්ථාව අරගෙන පුතේ ඉගෙනගෙන යන්න. ආයේ මට චූට්ටක් මැසේජ් එකක් දාගෙන යන බෝඩ් එක පැහැදිලිව පේනවද කියලා. මම ලියන ඒවා පැහැදිලිව පේනවද? හරි නියමයි. හරි. මරු. එහෙනම් බලන්න පුතේ ගුණ කිරීමේදී ඔන්න ඔයාලා මතක තියාගත්ත විදිය මම මේ කියන්නේ. හරිද? ධනයි ගුණ කළාම මොකද වෙන්නේ? ඍණයි ගුණ කළාම මොකද වෙන්නේ? ධනයි ගුණ කළාම මොකද වෙන්නේ? ඍණයි ගුණ කළාම මොකද වෙන්නේ? හරි. ඔයාලා මතක තියාගත්ත විදිය කියමු බලන්න හැමෝම උත්තර දාගෙන යන්න. ධනයි ගුණ කළාම පුතේ කියන්න. chat box. right. ධනලු. හරි. ඍණයි ගුණ කළාම අධනලු. හරි. මරු. right. ඊළඟට ධනයි ඍණයි ගුණ කළාම
ඍණ හරි නියමයි. ඍණයි ධනයි ගුණ කළාම ඍණ මරු. හරි. හරියට හරි පුතේ. හරියට හරි. මම ඔයාලට ඊට වඩා ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මේ බලන්න. ඕක මතක තියාගන්න. මෙන්න බලන්න තවත් ක්‍රමයක්. තව ඕන තරම් ක්‍රම තියෙනවා ගණිතේනේ. හරි. බලන්න මෙහෙම. ධන ලකුණු කොච්චර තිබුණත් ඔලුවට දාගන්න මේක. ධන ලකුණු කොච්චර තිබුණත් මොකද වෙන්නේ පුතා? ගුණ කළාම සංසාරේ කොහේ ගියත් කොතන ගණන් හැදුවත් පුතේ ධන ලකුණුම නම් ගුණ වෙන්නේ ධනම තමයි. ඒක ඍණ කරන්න කාටවත් බෑ පුතා. සක්කරේටවත් පුළුවන්ද? බෑ. ධන නම් ධනම තමයි. ඔන්න ඔළුවේ වැඩ කරනවා. කොතන දැක්කත් right. ඒ කියන්නේ මේ ධන ලකුණු මේ ගුණ වෙන ධන ලකුණු ගන්නවා වරහන් එක්ක දාන්න. එතකොට ඔයාලට ගුණ වෙනවා කියලා තේරෙනවා. මේ බලන්න ධන ලකුණු මෙච්චරක් ගුණ වෙනවා. මොකක්ද අවසාන පිළිතුර? මොකද්ද? ධනම මොකද පුතේ? ධනම. ඒ කියන්නේ ධන කොච්චර තිබුණත් ධන තමයි. ඒක ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. හැබැයි මෙතෙන්ට රිංගනවා පුතේ ඍණ ලකුණක්. ගුණ වෙලා. මොන ලකුණක්ද? ඍණ ලකුණක්. මේ ධන කොච්චර මේ ධන ගොඩාක් ගුණ වෙලා මෙයා ධන වුණත් එක ඍණ ලකුණක් පැන්න ගමන් මගේ පුතේ මොකද වෙන්නේ? ඉවරයි. ඍණම තමයි. මොකද වෙන්නේ? ඍණම තමයි. අර කියන්නේ නේද? කිරි හට්ටියට පුතේ ගොම චූට්ටක් වැටුණා නම් කිරි හට්ටියට මොකද වෙන්නේ? දැන් මේ පැහැදිලිද? හරි ගණිතයෙන් අපි ඒ දේවල් පැහැදිලි කරන්න. හරි? right. ඔයාලා දන්නවා මේ විශ්වය හැදිලා තියෙන භාෂාව මොකක්ද කියලා වොත් උත්තර දෙන්න වෙන්නේ ගණිතය කියලා පුතේ. ඇයි කිව්වොත් හැම තැනකම ගණිතය තියෙන අපි ඉස්සරහට කතා කරමු හිමීටේ දේවල්. right. දැන් බලන්න එහෙනම් මෙන්න පුතේ මතක තියාගන්න ඕන දේ. මේක වැඩක් නෑ. ඍණ ලකුණෙන් තමයි මේ සියල්ල වෙනස් වෙන්නේ. කාගෙන්ද? ඍණ ලකුණෙන්. හරි. ඍණ ලකුණෙන් වෙනස් වෙන දේ මෙහෙම මතක තියාගන්නකෝ. අනේ ඔයා ಗುಣ කරන පද ගානේ පුතේ ඍණ ලකුණු 1යි නම් අවසාන උත්තරේ මොකද්ද? ඍණ. මොකද පුතේ? ඍණ. ඍණ. ඔයා ಗುಣ කරන පදවල ඍණ ලකුණු 2යි නම් අවසාන උත්තරේ මොකක්ද? ධන. අතනින් චෙක් කරගමු. ඍණ ලකුණු 1ක් නම් ಗುಣ වෙන්න තිබුණේ ඍණ. මේ බලන්න. ඍණ ලකුණු 1යි ඍණ. ඍණ ලකුණු 1යි ඍණ. වැඩේ පැහැදිලිනේ? right. ඍණ ලකුණු 2යි ධන. ඍණ ලකුණු 2යි ධන. පද ගාන අනුව මේක සෙට් වෙන අපි ඉස්සරහට පද ගැන කතා කරනවා. ඊළඟට පුතේ ඍණ ලකුණු 3ක් නම් මොකක් වෙයිද? ඉතින් මෙච්චරයිනේ. ඍණ ලකුණු 2ක් කියන්නේ ධන. එහෙනම් ඍණ ලකුණු 2ක් කියන්නේ ධන. එකක් කියන්නේ පුතේ ඍණ. එහෙනම් ලකුණ මොකද්ද? මොකද ධන කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ඍණ එකක් නම් ඍණයි. මොකද වෙන්නේ? ඍණයි. ඊළඟට පුතේ ඍණ ලකුණු 4ක් බලමු. ඍණ ලකුණු 4ක් ගුණ වෙනවා. මොකද වෙන්නේ? ඍණයි මොකද වෙන්නේ? දෙකක් ධන. ඍණයි මොකද වෙන්නේ? ධන. ධන. එහෙනම් ධන නම් පුතේ ආයි කතා කරන්න දෙයක් නැහැ. මොකද වෙන්නේ? ධනම තමයි. ධනම තමයි. පහක් බලමු. right. ඍණ ලකුණු 5ක්. right. මෙන්න ධන ඍණ ඉතිරි ඒ කියන්නේ මොකද්ද? එහෙනම් ඍණ ලකුණු ගාන ඔත්තේ නම් 1යි 3යි 5යි ඔත්තේ නම් මොකද වෙන්නේ පුතේ? ඍණ. ඉරට්ටේ නම් මොකද වෙන්නේ? 2යි 4යි මොකද වෙන්නේ පුතා? ධන. මොකද වෙන්නේ? ධන. හරි. ඒකත් තේරුණා නම් අපි උස්සමු. හරි. මරු. මේ අපේ පළවෙනි දවස තේරුණාද? දැන් මෙතනින් එහාට මම chart එකක් දෙනවා ඔයාට. මේ chart එකෙන් අපිට ගොඩාක් දේවල් මතක තියාගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ වැදගත්ම කොටස් ටික පුතේ. ඉක්මනට ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. එතකොට මේක හරියා. ඊට පස්සේ නෝට් එක ලියන්න. මේකේ තියෙන විදිහට ලස්සනට අවශ්‍ය ටික අරගෙන නෝට් එක හදාගන්න ලස්සනට. මොකද ගණිතය කියන්නේ නෝට් නෙමෙයි පුතා ඔළුව හදාගන්නයි කියන්නේ අපිට. right. හරි. කාලය ඇති නේද පුතේ? හරි. හරි. අපි ඊළඟ කොටසට යනවා. ඔන්න දැන් තමයි ලස්සනම කොටස තියෙන්නේ දරුවෝ. අපි මේකේ ගණන් 4ක් හදලා ඉමු. එතකොට තව චුට්ටක් නේද සම්පූර්ණ වෙනවනේ වැඩි. හරි. පළවෙනි එක මේ ඔයාට හදන්න දෙන්නේ
ධන 2 වැඩි කිරීම ධන 3. ඔයා හදාගෙන යන්න පුතේ මේක ලියාගෙන. ධන 2 වැඩි කිරීම ඍණ 3. ඍණ 2 වැඩි කිරීම ධන 3. ඍණ 2 වැඩි කිරීම ඍණ 3. ඉක්මනට හදාගෙන යන්න. ලොකු කාලයක් ගන්න එපා. වේගෙන් හදා. වේගෙන් හදා. ඉතා කෙටි කාලයක් අරගෙන වේගෙන් හදාගෙන යන්න. ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාගෙන යන්න. හරි. මේ සෙට් එක හදාගෙන යන ගණන් 8ක් තියෙනවා. මේ ගණන් 8 අපි හදමු ඉක්මනටම. හරි. මුලින්ම ලකුණ දාගන්න පුළුවන් දරුවෝ අත උස්සන්න නේද? ලකුණ දාගන්න පුළුවන්. අපිට සිස්ටම් එක තේරෙනවා. මෙතන පද දෙකක් ගුණ වෙනවා නේ. මෙතන පුතේ පද තුනක් ගුණ වෙනවා. මෙතන 3ක්, මෙතන 4ක්, මෙතන 5ක්. ඔන ගුණ වෙන පද ප්‍රමාණය දැන් අපිට සෙට් වුණා. එහෙනම් ලකුණ අපි දාගමු මුලින්ම. right. පළවෙනි එකට යනවා. පළවෙනි එකට. right. පුතේ ධන. එහෙනම් ලකුණ මොකද වෙන්නේ? ලකුණ ධනම තමයි. ලකුණ ධනම තමයි පුතේ. පේනව නේද? පේනවා. ධනම තමයි. අනේ දෙවරක් 3 කීයද? 6යි. කීයද? 6යි. වැඩි සෙට් වුණා. right. මම ලියන එක පැහැදිලිද කියන්න? ලියන එක පැහැදිලිද? මැසේජ් එකක් දාන්න. හරි පැහැදිලි. රවීනා පුතේ ලියන එක පැහැදිලි මදි කියන්නේ ඔයාට වීඩියෝ එක පේනවා ක්වොලිටි මදිද එහෙමද? හරි. හරි. බලාගෙන ඉන්නකෝ. එහෙනම් ධනයි ගුණ කළාම මගේ පුතේ ධන දෙවරක් 3 6යි. දැන් හරිනේ? රයිට් නියමයි. ඊළඟට බලන්න ධනයි ඍණයි අනේ ඍණ ලකුණු 1යි. ඒ කියන්නේ උත්තරේ ලකුණ මොකක්ද? ඍණ. ඒකත් දෙවරක් 3 පුතේ ගුණ කළාම කීයද? 6යි. වැඩේ තේරුණා? ආයෙත් ඍණයි ධනයි. ඍණ ලකුණු 1යි. ඒ කියන්නේ උත්තරේ ලකුණ ඍණ දෙවරක් 3 6යි. දෙවරක් 3 6යි. රයිට්? ඊළඟට පුතේ බලන්න ඍණ ලකුණු 2යි. ඍණයි ගුණ වෙනවා. ඍණ ලකුණු 2ක් ගුණ වෙනවා නම් මොකද වෙන්නේ? ධන වෙනවා පුතේ. මොකද වෙන්නේ? ධන වෙනවා. දෙවරක් 3 6යි. දෙවරක් 3 6යි. රයිට්. කොහොමද ඔය ටික තේරුණාද? තේරුණා. දැන් අපි ඊළඟ ටිකට එමු. රයිට්. ඊළඟ සෙට් එකට මම ඒ ටික මැකුවා. මොකද ඒක ටිකක් ලේසියිනේ නේද? රියල් ලේසි. ඒ කියන්නේ අනිත් ටික අමාරුයි කියන එකද නෑ. ඒ ටික ඊට වඩා ලේසියි පුතේ. ඒ ටික ඊට වඩා ලේසි. බලමු. හරි. මෙතන පද තුනක් ගුණ වෙනවා. ධන අපිට වැඩක්ම නෑ. හා නේද පුතේ? ඔව්.
ඍණ ලකුණු දෙකක් ගුණ වෙලා. ඍණ දෙකක් නම් ඒ කියන්නේ ලකුණ මොකක්ද? ධන. ලකුණ ධන. ඍණ ලකුණෙන් තමයි ලකුණ හොයාගන්නේ ගුණ වෙනකොට. එච්චරයි ආ. ඍණ ලකුණ සෙට් වුණා නම් ඔන්න අපි දන්නවා ආන්සර්ගේ ලකුණ මොකක්ද කියලා. හරි. එහෙනම් ඔන්න ධන. දැන් බලමු. හා. 4 වරක් 5 කීයද? 20යි 20යි 20 3ක් කීයද පුතේ? අනේ 60යි. කීයද? 60යි. තේරුණා? කීයද පුතා? 60යි. ඊළඟට බලන්න. අනේ එතනත් ඍණ ලකුණු පද තුනක් ගුණ වෙනවා. ඍණ ලකුණු දෙකයි. ඍණ ලකුණු දෙකයි. ඒ කියන්නේ පුතේ ධන. මොකද වෙන්නේ? ධන. එහෙනම් අපි බලමු මෙතනින් මෙවන්න හරි ලේසි. 5 වරක් 2 කීයද? 10යි. 10 වරක් 7 අනේ 70යි. කීයද පුතේ? 70යි. දැන් ඔයා ගුණ කරන විදිහට ගුණ කරා නම් 7 වරක් 35 35 දෙකක් 70යි. නේද? අපි ලේසි ක්‍රමයේ අරගෙන යමු. ගණිතය කියන්නේ පුතා පහසුම තැන ටච් කරලා අපි අරගෙන යන්න ඕන. නේද? අපිට ලේසිම තැනින් අල්ලගත්තා අරගෙන ගියා. ඒක තමයි ගණිතය කියන්නේ. හරි? හැමදේම පහසු කරගන්න පුළුවන් ගණිතය ඉගෙන ගත්තොත් විතරයි. රයිට්. බලමු. ඍණ ලකුණු 1යි 2යි 3යි. ඍණ ලකුණු 3යි කියන්නේ මගේ පුතේ ලකුණ අනේ ඍණ. මොකද වෙන්නේ? ඍණ. රයිට්. එතනින් එහාට බලමු. මම මේක ලේසි විදියකට ගුණ කරන්නේ. මෙහෙම බලන්න. 2 වරක් 3 6යි, 6 වරක් 5 30යි, 30 6ක් 180යි. මේ බලන්න. ඊට වඩා ලේසි. ඔන්න. රයිට්. 2 වරක් 5 කීයද? 10යි. 6 වරක් 3 කීයද? 18යි. 18 පුතේ 10න් ගුණ කළාම 180යි. අපි දන්න ඕනම සංඛ්‍යාවක් 10න් ගුණ කරන්න පුළුවන් අගට බිඳුවක් දාලා නේද? බලන්න වාගේ චූටි නංගි මල්ලි පවා ඉගෙන ගන්න පිළිවෙලට ගුණ කරගෙන යන්නනේ පුතේ නේද? ඉගෙන ගන්න විදිය ඉතින් මොනවද කරන්නේ? හරි. රයිට්. ඊළඟට බලන්න. ඍණ ලකුණු 1යි 2යි 3යි 4යි 5යි. ඍණ ලකුණු 5යි කියන්නේ මගේ පුතේ ලකුණ ඍණම තමයි. මොකද වෙන්නේ? ඍණම තමයි. රයිට්. ලකුණ ඍණම තමයි. දැන් බලමු ලේසිම විදියට ගුණ කරන්න. රයිට්. 5 වරක් 2 කීයද? 10යි. ඔළුවේ තියාගන්න. 5 වරක් 2 10යි. ඊළඟට පුතේ හා මෙච්චරයි. මේ බලන්න. 9 වරක් 8 කීයද? චක්‍රේ පුළුවන් වෙනවනේ. 72යි. 72යි. එතකොට මට කියන්න පුතේ මේ 10න් ගුණ කරගන්න එක nothing. ඒක ලේසියිනේ. හරි. 9 වරක් 8 72යි. 72ව 3ක් කීයද? 70ව 3ක්. ඒ කියන්නේ 7 වරක් 3 21යි. 70ව 3ක් 210යි. බලන්න ලේසිනේ. 7 වරක් 3 21යි. 70ව 3 210යි. රයිට්. හැබැයි මේ තියෙන්නේ 72ව 3ක්. 70ව 3ක් 210යි. මගේ පුතේ දෙවරක් 3 6යි. එතකොට කීයද? 216යි. කියන පුතේ 216යි. අනේ මෙතන 10න් ගුණ වෙන්න ඕන. එතකොට කීයද උත්තරේ? කීයද? 2160යි. 2160යි. right. කොල්ල මේ ටිකක් තේරුණා නම් ඉක්මනට මැසේජ් එකක් දාගෙන යන්න. ඉක්මනට මැසේජ් එකක් දාගෙන යන්න. තේරුණා කියලා. හරි. මේක ස්ක්‍රීන්ෂොට් ගහගන්න. හරිද? දැන් ක්ලාස් එකට එන දරුවෝ අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තියෙනවා පුතා. මම රෙකෝඩින් දෙන්නේ ක්ලාස් එකට එන දරුවන්ට විතරයි. තේරුණාද? වෙන කිසි කෙනෙකුට මම රෙකෝඩින්ග්ස් දෙන්නේ නැහැ. ක්ලාස් එකට එන අයට මේක පිළිවෙලට බලලා නැවත ඔළුව හදාගන්න සකස් කරගන්න අවශ්‍ය පසුබිම අවශ්‍ය නිසා පුතේ මම රෙකෝඩින්ග්ස් දෙනවා ක්ලාස් එකට එන අය. ඒ නිසා ක්ලාස් එකට ආපු දරුවෝ දැන් මෙසේජ් එකක් දාන්න ඕන. සර් ක්ලාස් එකට ආවා කියලා සර්ගේ නම්බර් එකක් ලියන්නම්. නම්බර් එකක් ලියන්නම්. මෙන්න මේ නම්බර් එකට මෙසේජ් එකක් දාන්න පුතේ. බලන්න ඔයාලට පේනවද කියලා මෙහෙම ලිව්වොත්. හරි. 0.7191997 බිංදුව. පේනවනේ? හරි. ඔය නම්බර් එකට හරි. යකුනේ මේ හරි. Zoom එකේ chat box එකට නෙමෙයි message එක දාන්න ඕන මගේ WhatsApp එකට. මොකද
මේ මැසේජස් මගෙන් බැලෙන්නේ නැහැ. WhatsApp එකට දාන්න මැසේජ් එකක් සර් ක්ලාස් එකට මම ක්ලාස් එකට ආවා කියලා. ඒගොල්ලන්ට විතරයි පුතා එකක් අර අපි කියපු බේසික් ටෙස්ට් එක ලියන්න පේපර් එක දෙන්නේ යාලට විතරයි සහ රෙකෝඩින්ග්ස් දෙන්නේ යාලට විතරයි. ඒ වගේම ඔයාට අවශ්‍ය ඕනම ප්‍රශ්නයක් අමාරු ප්‍රශ්නයක් අහන්න අවසර තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට මේ ටයිම් එක ඇතුලේ. කියන්නේ අද ඔයාට 10 වෙනකන් ටයිම් එක තියෙනවා. ඒ ටයිම් එක ඇතුලේ ඔයාමට WhatsApp මැසේජ් එකක් දාලා තියන්න ඕන සර් ක්ලාස් එකට ආවා කියලා. ඒ අයට විතරයි මේ අවස්ථාව දෙන්නේ පුතේ. හරිද? මොකද මගේ ළඟට ක්ලාස් වෙන දරුවන්ට ඔයාලා දන්නවා මම ඔයාලගේ බේසික් පේපර් එකේ ලකුණු ටික හරි ලස්සනට එවලා ඇති ඔයාලට බැරි මාතෘකාත් එක්කම. හරිද? එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න බෙදෙන සදිස් සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම ඊළඟට සජාතිය විජාතිය එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම පොදු සාධක භාග මේ සියලු මාතෘකාත් එක්ක පුළුවන් ද බැරිද කියන එක පොතේ දාලා ඔයාට මම හදලා ඉවල ඇති පෝස්ට් එකක්. හරිද? ඒකෙන් ඔයාට හරි ලස්සනට තේරුම් ගන්න පුළුවන් ඔයා ඉන්නේ කොතනද ඔයා හදා ගන්න ඕන මොනවද කියන එක. තේරුණාද? හරි. නියමයි. ඊළඟට පුතේ ඒ වගේම හරි. ඒ වගේම පුතේ මම දැන් යනවා අපි අර කතා කරපු හරි. ඔව් මෙන්න දැනටමත් දාගෙන යනවා ක්ලාස් එකට ආවා කියලා ළමයි. මේ දිල්ෂාන් සර්ද කියලා අහලා තිනව කවුද කියලා නම් දන්නේ නැහැ. හරි. හරි දාගෙන යන්න මැසේජ් ටික දැන් මොනවත් කමක් නැහැ. දැන් අපි යනවා පුතේ අපි අර කතා කරපු තිසංජා පුතේ ක්ලාස් එකට ආවා කියලා දාන්න ඕන WhatsApp එකට මේ Zoom එකට නෙමෙයි ආ. හරි. දැන් මම chart එකට යනවලු. ඒක තමයි වැදගත්ම කොටස ඒක. හරි. ඒකට දැන් මම යන්න කලින් ඔයාලට ඕන නම් ওই මැසේජ් එක දාගෙන යන්න පුළුවන්. හරි. right. එහෙනම් බලාගෙන ඉන්න මේ සජාතීය විජාතීය ඉගෙන ගන්න යන්න. හරි. මේක පුතා ඊටාම වැදගත් මාතෘකාවක් වැදගත් කොටසක්. ඒ නිසා හැමෝම මේක හොඳටම ඔළුවට දාගන්න. right මේක ඊටා වැදගත්. මේකේ ඔයාලට තේරෙන්නේ නැත්නම් අමාරු නම් තාමත් පැටලෙනවා නම් අනිවාර්යෙන් අහන්න. මේක 100% පුළුවන් වෙන්න ඕනට ගණිතයේ ලකුණු අඩුම 75 80කටවත් යන්න. හරි අඩුම. right හැබැයි ඔයා දන්නවා ගණිතේ හරියට ඉගෙන ගත්තොත් ලකුණු 95 98 99 මට්ටමට යන්න පුළුවන්. මම ඉතින් ඔයාව අරගෙන යනවා පුතා කොහොමත්. හරි. ඒ කියන්නේ බය වෙන්න එපා. right. එහෙනම් බලාගෙන ඉන්න මොකද්ද අපි කරන්න යන්නේ කියන එක පුතේ. හරි. අපි මේ කොටස් හතරකට බෙදාගත්තේ දරුවෝ කොටස් හතරක් භාවිතා කරලා මේක කොහොමද ඔළුවට දාගන්න කියන එක. හරි. ඔළුවට දාගන්න කියන එක. රෙකෝඩින් එක දැම්ම ඉල්ලන්න එපා බං. රෙකෝඩින් එක දෙන්නම් අවශ්‍යතාවය මත. හරිද? රෙකෝඩින් එක දෙන්නේ දැන් මං ක්ලාස් එක අවසන් වෙනකන් ඉඳලාද කියලා බලලා. ඒකත් කන්ඩිෂන් එකක්. මොකද ඔයාලා රෙකෝඩින් එක දෙනවා කියපු ගමන් රෙකෝඩින් එක ගන්න පුළුවන් නේද කියලා ක්ලාස් එකෙන් යනවා. දැන් ඔන්න බලන්න. ගියානේ කීප දෙනෙක් එහෙම දෙන්නේ නැහැ රෙකෝඩින් එක. හරිද? රෙකෝඩින් එක දෙන්නේ මං අන්තිමට කරන ප්‍රශ්නයක් අහලා තමයි පුතේ. හරිද? මොකක්ද කරේසා මං එහෙම නැත්තම් මොකක් හරි වචනයක් කියනවා අවසානෙට. ඒ වචනේ මොකක්ද කියලා හරි අහලා තමයි රෙකෝඩින් එක දෙන්නේ. තේරුණාද? හරි? එහෙම සාධාරණයිනේ. එහෙම සාධාරණයි. right. එහෙනම් බලන්න පුතා මෙතන මම මුලින්ම ගන්නවා සජාතීය. හොඳට බලා ගන්න මේක. මේ chart එක ලස්සනට ඔයාලත් ඇද ගන්න. හරි. මොකද්ද පුතේ? සජාතීය එකතු කිරීම
අඩු කිරීම. මොකද්ද මේ අපි ඉගෙන ගන්න යන්නේ? සජාතීය එකතු කිරීම. හරි. අඩු කිරීම. ඊළඟට මෙතන සජාතීය ගුණ කිරීම බෙදීම. ඒ කියන්නේ සජාතීය පද ගුණ කරන්නේ කොහොමද? බෙදන්නේ කොහොමද? හරි. ඊළඟට පුතේ මෙතන විජාතීය එකතු කිරීම අඩු කිරීම. විජාතීය එකතු කිරීම අඩු කිරීම. මෙතන පුතේ විජාතීය ගුණ කිරීම බෙදීම. දැන් මට කියපල්ලා සජාතීය විජාතීය අඳුරන අය. සජාතීය පද කියන්නේ මේවට. විජාතීය පද කියන්නේ මේවට. දන්න අය ඉක්මනට අත උස්සගෙන යන්න. සජාතීය කියන්නේ මේවට, විජාතීය කියන්නේ මේවට. අත උස්සගෙන යන්න. එක දරුවෙක් අඬනවද මන්ද? හරි. ඒ වගේ පේනවා. හරි සන්තෝෂයි. රයිට්. මට කියන සජාතීය පද විජාතීය පද අඳුරන අය. රයිට්. අඳුරනවා නම් මැසේජ් එකක් දාන්න සජාතීය අඳුරනවා විජාතීය අඳුර ගන්න පුළුවන් කියලා. රයිට් මරු. අපි චුට්ටක් ඒකත් බලාගමු කොහොමද සජාතීය විජාතීය හොයාගන්නේ කියලා පුතේ. මේ බලන්නකෝ. හරි. අර අපි මුලින්ම කතා කරමු. මම මේක පොඩ්ඩක් යූස් කරනවා මේ දැන් මේ කොටස ඔයාලට ඔළුවට දාන්න. හරි. බලන්න. ධන 5යි ඍණ 3යි. සදිශ සංඛ්‍යා අපි ඉගෙන ගත්ත මතකනේ නේද පුතේ? හරි. ඊළඟට ධන 4 ඍණ 3 ධන 5. අන්න මම තව අගයන් දෙකක් ගත්තා. තව එකක් ගමු. ඍණ 3යි ඍණ 5යි ඍණ 2යි ඍණ 7යි. රයිට්. ඔන්න වැඩේ බලා ගන්න. මම මෙතනට දානවා පුතේ මෙහෙම. දැන් අපි දන්නවනේ ධන 5යි ඍණ 3යි කීයද? ධන 5යි ඍණ 3යි පුතේ ළඟ 5ක් තියෙනවා 3ක් නැයයි. අවසානයේ බැලුවොත් මොකද වෙන්නේ? අවසානයේ වාගේ ළඟ ඉතිරි වෙනවා. ඒ කියන්නේ ධන කීයද පුතේ? 5න් 3ක් දුන්නට පස්සේ දෙකක් ඉතිරි වෙනවා. ධන 2යි. ධන 2යි. මෙතන බැලුවොත් බලන්න 4ක් තියෙනවා 3ක් දෙන්න වුණා. එතකොට එකක් ඉතිරි ධන 1යි. ආයි තව 5ක් තියෙනවා පුතේ. එතකොට ධන 6යි. දැන් තේරෙනවනේ වැඩේ. ඊළඟට 3ක් නැයයි 5ක් නැයයි 2ක් නැයයි 7ක් නැයයි. අනේ 3යි 7යි 10ක් නැයයි 15ක් නැයයි 17ක් නැයයි. කීයද පුතේ? 17ක් නැයයි නේද? නැයයි කියන්නේ ඍණ. ඒ කියන්නේ ඍණ 17යි. ඔන්න බලාගන්න වැඩේ මෙච්චරයි. හිතන්න මෙතන ඉන්නේ x. කවුද ඉන්නේ? x. ඒ කියන්නේ මෙයත් එක්ක x ඉන්නවා. මෙතන ඉන්නේ පුතේ x. කවුද ඉන්නේ? x. ඔන්න එකක්. හරිද? ඊළඟට මෙතන ඉන්නවා පුතේ x, මෙතන ඉන්නවා y, මෙතන ඉන්නවා x. right? ඒ විදිහට ඊළඟට මෙතන ඉන්නවා x වර්ග, මෙතන ඉන්නවා x, මෙතන ඉන්නවා x y, මෙතන ඉන්නවා පුතේ x බල 3 x ඝනය. කවුද ඉන්නේ? x ඝනය. ඔන්නෝම පද ටිකක් තියෙනවා. දැන් හිතන්න මගේ පුතේ මෙච්චරයිනේ x රවුන්ඩ් කරපු තැන බලන්න. අපි කියනවා පුතේ මෙන්න මෙහෙම පදයකට මෙහෙම තිබුණොත් මේ බලන්න මේවත් අපි චූට්ටක් මතක් කරගෙන යන්න. මෙන්න මෙයාට අපි කියනවා පුතේ වීජීය පදය. මොකද්ද කියන්නේ? වීජීය. අපි නොදන්නා පදය. මෙයාට කියන්නේ වීජීය පදය. අගය දන්නේ නැහැ. ඊළඟට මෙතන 5 ඉන්නවා. මේ බලන්න. මේ 5ට අපි කියනවා මගේ පුතේ මේ නොදන්නා පදය ගුණ වෙලා තියෙන සංඛ්‍යාව. නොදන්නා පදය ගුණ වෙලා තියෙන සංඛ්‍යාව මොකද පුතේ? එයාට අපි කියනවා සංගුණකය. මොකද්ද? සංගුණකය. නොදන්නා පදය ගුණ වී ඇති සංඛ්‍යාව සංගුණකය. ඊළඟට පුතේ මෙන්න මෙයාට අපි කියනවා
බීජීය පදයේ ලකුණ මොකද පුතේ? ලකුණ මේ ලකුණ කියලා කියන්නේ ධන ඍණ. මොනවද? ධන ඍණ. එක්ක ලකුණ ධන වෙන්න ඕන, එක්ක ලකුණ ඍණ වෙන්න ඕන. ගණිතයේ වෙන ලකුණු නැත පුතේ. ධනයි ඍණයි විතරයි තියෙන්නේ. ඔන්න වැඩේ පැහැදිලි ඔයාලා. හරි. එහෙමනම් අපි මේ රවුන්ඩ් කරලා තියෙන්නේ කවුරු විතරද පුතේ? බීජීය පදය. අපි මේකට දාගමු මෙහෙම බීජීය කොටස කියලා. හරි. එහෙනම් මේ රවුන්ඩ් කරලා තියෙන්නේ බීජීය කොටස විතරයි. ඒකේ බලන්න සංගුණක රවුන්ඩ් කරලා නැහැ, ලකුණු රවුන්ඩ් කරලා නැහැ. එහෙනම් මේ සජාතීය විජාතීය හොයන්න මගේ පුතේ වැදගත් වෙන්නේ අපිට කවුද? බීජීය කොටස විතරයි. බීජීය කොටස විතරයි. ඔන්න බලන්න. මෙතන බීජීය කොටස xමයි. මෙතන බීජීය කොටස xමයි. ඒ කියන්නේ එක වගේ එකම කෙනෙක් ඉන්නේ පුතේ. සමාන දෙන්නෙක් ඉන්නේ. සමානයි නම් සමාන ජාතිය. ඒ කියන්නේ පුතේ සම ජාතිය සජාතීය. මොකද්ද? සජාතීය. එහෙනම් මේගොල්ලන්ට අපි කියනවා දරුවනේ සජාතීය කියලා. මොකද්ද කියන්නේ? සජාතීය කියලා. ඔන්න වැඩේ දැන් සෙට් වුණා. ඊළඟට බලන්න. මෙතන බීජීය කොටස විතරයි. x මෙයා මොකද උනේ? අනේ y. මොකද උනේ පුතේ? y. එහෙනම් ඔයාට තේරෙනවා වැඩේ දැන්. මේ දෙන්න නම් මොකද උනේ? සජාතීයයි. හැබැයි මෙයා සහ මෙයා මගේ පුතේ මොකද උනේ? විජාතීයයි. මේ දෙන්න වෙනස් ජාතිය. විෂම ජාතිය. වෙනස් ජාතිය. විෂම ජාතිය විජාතීය. විජාතීය. right. දැන් බලන්න එතනින් එහාට මෙන්න පුතේ. දැන් බලමු. x ඊළඟට දැන් බලන්න සංගුණකයයි ලකුණයි. සංගුණකයයි ලකුණයි අයින් කළාම මෙයා තමයි බීජීය කොටස. x එක්ක ඉන්නේ x වර්ග. සමානද වෙනස්ද? හොඳට බලන්න. සමානද වෙනස්ද? වෙනස් මගේ පුතේ. x සහ x වර්ග කියන්නේ වෙනස්. හරි. xy අනේ තුන් දෙනාම වෙනස්. x බල 3 අනේ වෙනස්. මොකද උනේ? වෙනස්. එහෙනම් හතර දෙනාම වෙනස් පුතේ. දැන් ඔයාලට මතකද අර මාතෘකාවක් ඉගෙන ගත්තා නේද? x වර්ග ධන 5යි x ඍණ 3. මෙයාට අපි කිව්වේ මොකක් කියලාද? මෙයාට නමක් කිව්වා. පද කීයද? 3යි. අපි කිව්වා ත්‍රිපද පද 3යි. වර්ගජ ප්‍රකාශන. මොනවද? ප්‍රකාශන. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. එහෙම කිව්වා. අපි ඉස්සරහට කතා කරමු ලස්සනට. හරි. පුතේ එහෙම කියන්න හේතුව හරිද? එහෙම කියන්න හේතුව මේ තුන් දෙනෙක් නිසා. ඒ කියන්නේ පුතේ x වර්ගයි xy කියන්නේ දෙන්නෙක්. කී දෙනෙක්ද? දෙන්නෙක් මගේ පුතේ. ඒ නිසා මේ හතර දෙනාම පුතේ මේ හතර දෙනාම මොන පදද? විජාතීය. මොන පදද? විජාතීය. ඔයාලා විජාතීය පද එහෙම හොඳට තේරුණා නම් අත උස්සන්න. සජාතීය විජාතීය තේරුණා නම් අත උස්සන්න. තේරුණා නම් මැසේජ් එකක් දාන්න බලන්න. ඔව් අත උස්සනටත් වඩා තේරුණා නම් සජාතීය විජාතීය තේරුනේ නැත්තම් ඒත් පුතා කියන්න තේරුනේ නැහැ කියලා. දැන් ඔය ගිහිපු ළමයි ටික හරි සතුටින් ඇති සර් වීඩියෝ එක දෙයි කියලානේ. හරි. තේරුනේ? තේරුණා සර්. තේරුණා සර්. තේරුණා. හරි. සර් හොඳට තේරෙනවා. තේරුණා සර්. ඒක තේරුනේ නෑ සෙනුරි. හරි. සෙනුරි මට WhatsApp මැසේජ් එකක් දාන්න ටක් ගාලා මොකද දාන්නේ? සජාතීය විජාතීය තේරුනේ නෑ. ඔයාලට දාන්නේ WhatsApp. මේක ඇතුළේම මම දැන් කියලා දෙන්න යන්නේ නෑ මොකද හේතුව? ඒතර අනිත් ළමයි තේරුණා අයට ඒක පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙන නිසා. හරිනේ? ඒක වෙනම ඔයාලට මම කියලා දෙනවා. එහෙම නැත්තම් වීඩියෝ එක බලලා නැවත ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. බය වෙන්න එපා. ඔක්කොම හදනවා පුතා. හරි? සියල්ල ඔයාගේ කොට දානවා බය වෙන්න එපා. right. හරි. ඊළඟට මේක ස්ක්‍රීන් දැන් ඔයාට මම මේ කතා කරන වෙලාවේදී ස්ක්‍රීන්ෂොට් එකක් අනිවාර්යෙන් දාගන්න. හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන අවශ්‍ය කොටස් ටික පුතේ ලස්සනට chart එකක් විදිහට නෝට් එකක් විදිහට හදාගන්න. හරි. දැන් බලමු අපි
හරි අපි මෙහෙම දෙයක් බලමු දුලක්ෂි ඔයත් දාන්න පුතා WhatsApp එකට ඉක්මනට මැසේජ් එකක් හරි පුතේ දැන් මම එනවා සජාතීය පද එකතු කිරීම අඩු කිරීමට හරිද හරි බලන්න අපි ගණන් 3ක් විතර ඒකේ හදාගමු හරි මේ බලන්න මේක x නම් මේකත් අනිවාර්යෙන්ම මොනව වෙන්න ඕනද x වෙන්නම ඕන හේතුව මොකද්ද පුතේ සජාතීය නිසා සජාතීය තියෙන තැන මට විජාතීය ලියන්න බෑ එහෙම ලිව්වොත් අපි ඉගෙන ගන්න පාසු වෙන්න අවශ්‍ය නිසා මම ඒකත් කියනවා හරිද මෙතන සජාතීයක් තියෙනවා විජාතීයක් තියෙනවා කියලා හරි ඔය විදිහට මට WhatsApp message එකක් දාන්න පුතේ හරි right දැන් බලන්න ඊළඟට 6යි p ඍණ 3යි p ධන 2යි p තුන් දෙනාම p වෙන්න ඕන හේතුව මොකක්ද සජාතීය මොකද හේතුව සජාතීය ඊළඟට පුතේ 2යි x වර්ග y ඍණ 3යි x වර්ග y ඊළඟට පුතේ ධන 5යි x වර්ග y ඇයි x වර්ග y x වර්ග y x වර්ග y වෙන්නේ පුතේ ඔක්කොම නේද සෙට් එක මෙහෙම වෙන්නේ ඇයි ඉතින් සජාතීයනේ සජාතීය නම් bg 100% පුතා මයික්‍රොෆෝන් එකක් ඔන්න තියෙනවා හරි එහෙමයි right සජාතීය නම් එකම වෙන්න ඕන එච්චරයි වැඩේ ලේසියිනේ හරි ඊළඟට පුතේ තව එකක් ගමු ඕනේ නැහනේ හරි ඊළඟට මම මෙතනත් ගණන් ටික ඔක්කොම ලියාගෙන ඉන්නවා එතකොට අපිට ලේසි වැඩේ හරිද වැඩේ ලේසි ඊළඟට සජාතීය පද ගුණ කිරීම බෙදීම සජාතීය පද ගුණ කිරීම බෙදීම බලන්න මෙතන ලියනවා ගණන් 3ක් එහෙම නැත්නම් 4ක් මේකම ලියමු 5x ගුණ කිරීම 2x ඔන්න පළවෙනි ගාන හරි දෙවෙනි ගාන මගේ පුතේ මේකම ලියමු මම ටිකක් වෙනස් කරලා ලියන්නම් ලේසි වෙන්න 5p ගුණ කිරීම ඍණ 3p මම ඒකත් කියන්නම් ඇයි මෙතනට ධන දාන්න නැතුව මෙතනට විතරක් ඍණ දැම්මේ කියන එකත් මම කියන්නම් right ඊළඟට පුතේ ධන 2යි p ධන 2යි p හරිද මම ඒක මෙතනදී මතක් කරලා දෙන්නම් ඇයි පුතේ අපි මෙතන බලන්න ධන ලියනකොට ලකුණ දාන්නේ නැහැ ඍණ ලියනකොට විතරක් ලකුණ දාන්නේ ඇයි ඔයා සාමාන්‍යයෙන් 5x කියලා කොහෙදී හරි දැක්කොත් එහෙම නැත්නම් 7 කියලා කොහෙදී හරි දැක්කොත් පුතේ අනේ මෙයාට ලකුණක් තියෙනවා මෙයාට ලකුණක් තියෙනවා මොකද්ද පුතේ මෙයාට තියෙන ලකුණ ඉන්නේ මෙයාට ඉස්සරහින් මොකද්ද ලකුණ ධන ඉන්නේ මෙයාට ඉදිරියෙන් මොකද්ද ලකුණ ධන ඔන්න වැඩේ පැහැදිලිනේ ධන ලකුණ ඉන්නේ ඉදිරියෙන් හරි right ඒ නිසා සාමාන්‍යයෙන් මෙහෙම ඉන්න 5x අපි ධන කියලා ලියන්නම අවශ්‍ය නැහැ අපි දන්නවා මේ ධන 5x කියන එක පුතේ ඒ නිසා 5p කියන්නේ මොකද්ද ධන 2p කියන්නේ ධන හැබැයි ඍණ නම් අනිවාර්යෙන්ම ලකුණ ලියන්නම වෙනවා නැත්තම් ඍණ කියලා පෙන්වන්න විදියක් අපිට නැහැ පුතේ right තුන්වෙනි එක 2යි x වර්ග y ගුණ කිරීම ඍණ 3යි x වර්ග y ගුණ කිරීම 5යි x වර්ග y 5යි x වර්ග y ඔන්න ගණන් තුනක් අපි එතෙන්ටත් ගෙන යනවා හරිනේ right දැන් අපි බලමු විජාතීය මම චූටි දෙයක් කියන්න විජාතීය කොටස කරනකොට මම මේක ඇතුළට සජාතීයක් දානවා පුතේ හේතුවක් ඇතිව හරි මෙතනත් එහෙමයි විජාතීය ගුණ කිරීම බෙදීම කරනකොට මේක ඇතුළටත් මම සජාතීය දානවා මම කියන්නම් ඇයිද කියලා හරි right දැන් මම මේකේ ගණන් ටිකක් හදනවා ප්‍රශ්න ටික ලියනවා පළවෙනි එක
දෙකයි x එකතු කිරීම 5යි y 5යි y දෙවෙනි එක 3යි p ඍණ 2යි q ධන 5 තුන්වෙනි එක ඍණ 7යි x ධන 2යි y ඍණ 3යි x ධන 6 ඒක හදන්න අපි චූට්ටක් ඉඳ තියාගමු පල්ලෙහායි හතරවෙනි ගාන 2යි x වර්ග ඍණ 3යි p q ධන 5යි x ඍණ 7යි x වර්ග ධන 3 මේකත් හදන්න යටින් ඉඳ තියලා හරි රයිට් මොකද දැන් මං විජාතීය පද එකතු කිරීම අඩු කිරීමත් ලිව්වා හැබැයි ඒකේ ඔයා හොඳට බලන්න සජාතීය පදක් දාලා තියෙන්නේ මේ x x සජාතීයයි x වර්ග සජාතීයයි ඒක එහෙම දැම්ම හේතුවක් ඇතිව පුතේ මට කියන්න බෝඩ් එක පැහැදිලිව පේනවද පේනවනම් ඉක්මනට මෙසේජ් එකක් දාගෙන යන්න බෝඩ් එක පැහැදිලිව පේනවා කියලා ඉක්මනට පුතේ ඉක්මන් කරමු පේනවා රයිට් නියමයි එන වැඩේ හරිනේ හරි රයිට් හරි 10ක් පේනවා කියලා දානකොට එක්කෙනෙක් නෑ කියලා දානවා ඒක යාගේ ඉෂුව එකක් විදිහට තමයි පුතා ගණන් ගන්න වෙන්නේ හරි රයිට් බලමු විජාතීය පද ගුණ කිරීම බෙදීම අපි මෙතනින් මෙමු පළවෙනි එක 2x ගුණ කිරීම 5යි y දෙවෙනි එක මෙතනින් මෙමු 3යි p ගුණ කිරීම ඍණ 2යි q ගුණ කිරීම 5 රයිට් තුන්වෙනි එක මෙතනින් මෙමු ඍණ 7යි x ගුණ කිරීම ධන 2යි y ගුණ කිරීම ඍණ 3යි x ගුණ කිරීම ධන 6 රයිට් මෙතනින් මෙමු මේකත් පේනවා හරි 2යි x වර්ග ගුණ කිරීම ඍණ 3යි pq ධන 5යි x ගුණ කිරීම ඍණ 7යි x වර්ග ගුණ කිරීම ධන 3 හරි ගුණ කිරීම ධන 3 හරි රයිට් පුතේ ඔයා ඉගෙන ගන්න දේ අවංකව කරන්න සහ ඉගෙන ගන්න තව කෙනෙකුට උදව් කරන්න පුළුවන් නම් ඒකත් කරන්න ඒ වගේම පුතේ ඉගෙන ගන්න තැනකට අවිල්ලා කාටවත් ඩිස්ටර්බ් කරන්නත් එපා මොකද ඒක ඔයාගේ අනාගතයට බලපානවා හරිද අනිවාර්යයෙන්ම වෙනවා දරුවෝ මොකද ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ ඔයාගේ ඇටිටියුඩ් එක හරිද ඔයා කරන දේවල් ඔයාගේ ආකල්ප ඔයා අනිත් අයට කොච්චර සපෝට්ද හරි තව කෙනෙක්ව වටන්න බලාගෙන නම් ඔයා වැඩ කරන්නේ පුතේ කවදාවත් ඔයාට ගොඩ එන්න බෑ දරුවෝ ඒක තමයි ඇත්ත දේ හරිද අපි හොයලා බැලුවොත් මේ රටේ ලෝකෙ දරුවෝ පිළිගැනීමක් තියෙන ලොකු තැනකට ගිහිල්ලා තියෙන මිනිස්සු හරි මිනිස්සුන්ගේ හිත් දිනාගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ පුතේ හරි වැඩිහිටියන්ගේ ආශිර්වාදය ගුරුවරුන්ගේ ආශිර්වාදයත් එක්ක තමයි ගිහිල්ලා තියෙන්නේ හරි ඒව ඉතා වැදගත් වෙනවා රයිට් එහෙමනම් මේ ගණන් ටික අපි දැන් හදාගෙන යමු මේ ගණන් ටික හදන්න පුළුවන් නම් ඔයාට මම කියනවා සජාතීය විජාතීය එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම පුළුවන් කියලා හරි චූට්ටක් ඔව් රයිට් අත උස්සගෙන යම් බලන්න මේ ඔක්කොම හදාගන්න පුළුවන් අය වැඩේ තේරෙනවා අත උස්සන් බලන්න
right තේරෙන්නේ නැති අය අත උස්සන්න බලන්න එකයි හදාගන්න පුළුවන් හරි තර්ෂි පුතේ මයික්‍රොෆෝන් ඔන් වෙලා ඉස්ටා ගොඩාක් එක්ක නමක් තියෙනවා පුතේ රීනේම් කරගන්න හරි ගිහලා අලුතෙන් එන ක්ලාස් එකට එහෙම කරමු මොකද ඔයා කවුද කියන එක අපි දන්නේ නැති නිසා හරි පුතා මම ඔයාව රිමූව් කරනවා ගිහිල්ලා එන්න ක්ලාස් එකට හරි නම වෙනස් කරගෙන මම රිපෝට් කරන්න යනවා ඔයාව නම වෙනස් කරගෙන එන්න හරි මම දෙන්නෙක්ව රිමූව් කළා පුතේ ඒ නම හරියට තියෙන්න ඕන හරි එහෙනම් අපි මේ ටික හදාගෙන යමු පුතේ right අපිට තව විනාඩි 20ක් වගේනේ තියෙන්නේ අපි ඒ නිසා ඉක්මනට මේ ටික වේගෙන් හදාගෙන යමු ඔයාලට තේරෙන්න right එහෙනම් මෙච්චරයි මතක තියාගන්න තියෙන්නේ මේ බලන්න මම මුලින්ම කරනවා මෙහෙම දෙයක් පුතේ මොකක්ද මම මෙතනට දානවා හරි ලකුණක් මොකද දාන්නේ හරි ලකුණක් මම මෙතනටත් දානවා පුතේ හරි ලකුණක් මොකද දැම්මේ හරි ලකුණක් මම මෙන්න මෙතනට විතරක් දානවා මගේ පුතේ වැරදි ලකුණක් හරිද right මම මෙතනට දානවා පුතේ හරි ලකුණක් මෙතනට දානවා හරි ලකුණක් ඇයිද කියලා අපි බලමු මේ හේතුව මෙයක් හරි මෙයා වැරදි මොකද්ද මේ ඒ කියන්නේ පුතේ මෙයා කරන්න පුළුවන් දෙයක් ප්‍රශ්නයක් නෑ මෙයා කරන්න පුළුවන් දෙයක් ප්‍රශ්නයක් නෑ මෙයා කරන්න පුළුවන් දෙයක් ප්‍රශ්නයක් නෑ මෙයා කරන්න බැරි දෙයක් ඒ කියන්නේ ප්‍රශ්නයක් එහෙනම් පුතේ නැවතත් සජාතිය එකතු කරන්න අඩු කරන්න අනේ පුළුවන් කිසි ගැටලුවක් නෑ සජාතිය ගුණ කරන්න බෙදන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ විජාතිය ගුණ කරන්න බෙදන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ හැබැයි පුතේ විජාතිය එකතු කරන්න අඩු කරන්න නම් බැහැ එකතු කරන්න අඩු කරන්න නම් බැහැ හදාගෙන යමු එතකොට තේරෙනවා right එහෙනම් මෙතන අපි බලමු මොන පදද පුතේ සජාතීය මොන පදද සජාතීය දෙන්නම x එහෙනම් කොහොමද වෙන්නේ මුලින්ම අපි සදිශ සංඛ්‍යාව ඉගෙන ගත්ත මතකයි ධන 5යි ධන 2යි කියලා පුතේ ඇයි සජාතීය එකතු කරන්න පුළුවන් මට කියන ධන 5යි ධන 2යි කියද ධන 7යි ඒ නිසා මගේ පුතේ උත්තරේ ධන 7යි මොනවද x එච්චරයි මේ බලන්න බෝනික්කෝ 5කට බෝනික්කෝ දෙන්නෙක් එකතු වුණාම බෝනික්කෝ 7යි වැඩේ සෙට් වුණා නේද පුතේ right අපි සාමාන්‍යයෙන් මුලට ධන දාන්නේ නැහැ හැබැයි තිබුණට ප්‍රශ්නයක්ද ඒත් නෑ තිබුණත් ප්‍රශ්නයක් නෑ අපි සාමාන්‍යයෙන් දාන්නේ නැහැ ඔන්න වැඩේ right ඊළඟට පුතේ බලන්න p තුන් දෙනාම සජාතීයයි ඒ කියන්නේ පුතේ අනේ බලන්න ධන 6යි ඍණ 3යි සජාතිය නම් අපි අරක තමයි බලන්නේ ධන 6යි ඍණ 3යි ධන 6 වැඩිනේ ඍණ 3ට වඩා පුතේ ඒ කියන්නේ 6ක් තියෙනවා 3ක් ණයයි 3 බේරලා දැම්මම 3ක් ළඟ තියෙනවා ඒ කියන්නේ ධන 3යි මේ දෙන්නට එනකොට ධන 3යි ධන 2යි මගේ පුතේ කීයද ධන 5යි එහෙනම් උත්තරේ ධන 5යි මොනවද p මොනවද පුතේ p බෝනික්කෝ 6කින් බෝනික්කෝ 3ක් අඩු වුණා බෝනික්කෝ 3යි බෝනික්කෝ 2ක් එකතු වුණා බෝනික්කෝ 5යි වැඩේ සෙට් වුණා right මුලට ධන දාන්නේ නෑ ඊළඟට පුතේ බලන්න x වර්ග y බීජීය කොටස right
x වර්ග y විජ්‍ය කොටස. x වර්ග y විජ්‍ය කොටස. ඒ කියන්නේ සජාතියද විජාතියද? සජාතියයි. සජාතියයි. ඒ කියන්නේ පුතේ අන්න අපි යනවා අපේ කලින් ඉගෙන ගත්ත දෙයට ධන 2යි ඍණ 3යි. දෙකක් තියෙනවා තුනක් නැයයි. දෙක ගිහිල්ලා බේරලා දැම්මම එකක් නැයයි. ඒ කියන්නේ ඍණ 1යි. මගේ පුතේ මෙතනට આવොත් තව ධන 5ක් තියෙනවා. මොකද තියෙන්නේ? තව ධන 5ක් තියෙනවා. ඒ කියන්නේ පුතේ ඍණ 1යි ධන 5යි. එකයිනේ ණය 5ක් තියෙනවා. අර පහෙන් එකක් දෙමු. ණය බේරමු. එතකොට මොකද වෙන්නේ පුතේ? ළඟ ඉතිරි වුණා කීයද? 4ක්. කීයක් ඉතුරු වුණාද? 4ක්. ඒ කියන්නේ මගේ පුතේ ධන 4යි මොනවද? x වර්ග y සජාතීයනේ x වර්ග y උත්තරේ ධන 4යි x වර්ග y. right සජාතී එකතු කරන එක තේරුණා නම් මැසේජ් එකක් දාන්න තේරුණා කියලා ඉක්මනට පුතේ ඉක්මනට ඉක්මන් කරමු. කාලය බොහොම වේගෙන් ගලාගෙන යනවා. ඒ වගේම මට ඔයාලගෙන් චුටි සපෝට් එකක් ඕන දරුවනේ. මොකද මම මීට මාස 8කට 9කට කලින් හරි අවුරුද්දකට විතර කලින් ඔන්ලයින් ක්ලාස් ස්ටාර්ට් කළා පුතා. මගේ ක්ලාස් එක ළමයි 500 600 හිටියා. හරිද? එක ක්ලාස් එකක මයික්‍රොෆෝන් ඔන් වෙනවා සමහර අයගේ. රයිට්. හරි. ඒ WhatsApp group පුතා මට මාස 8ක් 9ක් ඒ කියන්නේ ඇක්ටිව් ඒ කියන්නේ වැඩ කරන්න බැරි වුණා ඒ වගේ. දැන් ඒ ළමයි ඇත්තටම මොකද ඒ groups වල නැහැ. මොකද මොකොත්ම මේ ඇක්ටිව් උනේ නැති නිසා. හරි. දැන් ඔයාලගෙන් මම පොඩි උදව්වක් ඉල්ලනවා. ඒ ළමයින්ගේ කන්ටැක්ට්ස් ටික ඔක්කොම මගේ ළඟ තියෙනවා පුතේ. හරිද? ඒ ටික දුන්නොත් ඒ ළමයි ටික මට groups වලට ඇඩ් කරලා දෙන්න පුළුවන් දරුවෝ. ඇඩ් කරලා දෙන්න පුළුවන් දරුවෝ ටික මට අර වගේම WhatsApp message එකක් දාගෙන එන සර් ඇඩ් කරන්න පුළුවන් කියලා. හරිද? හරි. ඒක ඔයාලා මට කරන ලොකු සපෝට් එකක් කියලා හිතන්න. right? එහෙම පුළුවන් දරුවෝ ටික අනිවාර්යයෙන්ම පුතේ ඒක මං හදවතින්ම ඔයාලව කොහොමත් ඉස්සරහට ගෙනියනවම තමයි. හරිද? බැරි දේවල් නැවත නැවත හරි මං ඔයාලට කරනවා දරුවෝ පේපර්ස් ලියලා අපි බලනවා ලකුණු වැරදෙන්නේ මොනවද අමාරු මොනවද මේ සියල්ල බලලා එතනින් එහාට මං ඔයාව අමාරු කොටස් ටික නැවත නැවත ඔයාගේ ගොඩ දානවම තමයි. ඒක ඔයා මාත් එක්ක සම්බන්ධ වෙලා හරි. දැනටමත් මැසේජ් එනවා කට්ටිය පුළුවන් සර් ඇඩ් කරන්න කියලා. හරි. කමන්නේ දාගෙන යන ප්‍රශ්නයක් නැහැ. හරි. right. ඊළඟට පුතේ මෙතනින් එහාට අපි එනවා විජාතීය පද එකතු කිරීම අඩු කිරීමට. මොකද්ද? විජාතීය පද එකතු කිරීම අඩු කිරීම ඉගෙන ගන්න. දැන් බලන්න විජාතීය පද මට කියන්න පුතේ අපිට එකතු කරන්න පුළුවන්ද? අනේ බෑ. මේ තියෙන එතනම තියෙනවා. වෙනස් අය එකතු කරන්න බෑ. හේතුව මම කියන්නම්. හිතන්න x කියන්නේ 10යි. x කියන්නේ 10යි. කියන අපි දන්නේ නැති පදයක් x කියන්නේ. y කියන්නේ 20යි. අපි එහෙම හිතමුකෝ. y කියන්නේ 20යි. හරිද? එතකොට පුතේ x 10යි නම් 10 ඒව දෙකක් කීයද? 20යි 20යි. y 20යි නම් 20 ඒව පහක් කීයද? 100යි. එකතු කළාම 120යි. 120යි. හානේ හරි. හැබැයි පුතේ මෙහෙම හිතන්නකෝ. මේ දෙන්න එකතු කරලා 2යි 5යි එකතු කළාම කීයද? 7යි. කීයද පුතේ? 7යි. මෙතෙන්ට අපි දැම්මොත් ගෙනල්ලා xy කියලා. මොකක්ද? xy කියලා ගෙනල්ලා දැම්මොත් පුතේ xy කියලා ගෙනල්ලා දැම්මොත් හරි බලන්නකෝ 7 මෙතන ලකුණ ගුණ කිරීම x y ගුණ කරලා බලන්නකෝ x කියන්නේ 10යි y කියන්නේ 20යි. මෙතන අපිට ආව 120 බලන්න. එන 7 වැඩි කිරීම x කියන්නේ 10 වැඩි කිරීම y කියන්නේ 20 බලමු. 7 × 10 කීයද? 70යි. ආයි 70 වැඩි කිරීම 20. 7 × 2 14යි. මෙතන බිංදු 2යි. 1400. බලන්න පුතේ වෙච්ච දේ. අපි අර විදියට මේක දාලා බැලුවොත් උත්තරය ආව 120යි. හැබැයි මෙහෙම දාපු ගමන් 1400ක් ආව. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා ඒක එකතු කරන්න බෑ. ඒක මොකද වෙන්නේ? වෙනස් අසමපාත අගයන් වෙනවා පුතේ. right. ඒ කියන්නේ ගණිත කර්ම වලට ඒක ගැලපෙන්නේ නැති වෙලා තියෙනවා. සුළු කිරීම තේරුණාද? හරි. ඒ නිසා මේක වෙන්නේ මෙහෙමයි පුතේ.
මේක x පදයක් මේක y පදයක් ඒ කියන්නේ විජාතීයයි විජාතීය පද මගේ පුතේ අපිට එකතු කරන්න අඩු කරන්න බෑ බැරි නම් ඉතින් මුකුත් කරන්න බෑනේ කරන්න තියෙන්නේ එකතු කරන්න ඒ කියන්නේ මේක අපිට කරන්න පුළුවන්ද බෑ උත්තරේ මොකක්ද එහෙනම් 2x එකතු කිරීම 5යි yම තමයි ඒ කියන්නේ ඒකම තමයි උත්තරේ එකතු කරලා වෙන උත්තරයක් ගන්න බෑ ඒකම ලියනවා සුළු කරන්න බැරි නිසා මං හිතනවා තේරුණා කියලා right ඊළඟට පුතේ බලන්න 3යි p ඍණ 2යි q ධන 5 බලන්න p q 5 තුන් දෙනා මොකද උනේ විජාතීයයි විජාතීය නම් එකතු කරන්න අඩු කරන්න බැහැනේ මගේ පුතේ එහෙනම් ඉතින් කෙලින්ම right එහෙනම් කෙලින්ම උත්තරේ මොකක්ද 3යි p ඍණ 2යි q ධන 5ම තමයි විජාතීයයි එකතු කරන්න බෑ ඉතා සරලයි ඊළඟට බලන්න right ඍණ 7යි x හරි ධන 2යි y මෙන්න තියෙනවා පුතේ ඍණ 3යි x මෙතනත් x මෙතනත් x ඒ කියන්නේ ඒ දෙන්න නම් සජාතීයයි ඒ කියන්නේ සජාතීය කට්ටිය එකතු කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හැබැයි මෙතන බලන්න ධන 6 මගේ පුතේ ධන 6 එයත් විජාතීයයි එහෙනම් මොකද වෙන්නේ මේකේ සජාතීය දෙන්න එකතු කරගන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවද නෑ විජාතීය එකතු කරන්න බෑ සජාතීය එකතු කරමු මෙච්චරයි ඍණ 7යි x ගේ මෙතන ඍණ 3යි මේ බලන්න ඍණ 7යි ඍණ 3යි කීයද ඍණ 7යි ඍණ 3යි 7ක් 9යි 3ක් 9යි කොහොමත් 9යි ඒ කියන්නේ ඍණ මම මෙතනින් උත්තරේ ලියන්න ඍණ 7යි 3යි කීයක් 9ද දැන් ඔක්කොම 10ක් 9යි ඍණ 10යි මොනවද මගේ පුතේ x මොනවද x ඊළඟට යනවා දැන් කියනවා කවුද වෙනස් පදේදී වෙනස් පද එකතු කරන්න බෑ ඒ විදියටම ලියනවා නේද ඒ විදියටම ලියනවා right බලමු එහෙනම් මෙතනින් ධන 2යි y එනවා මෙතනින් මගේ පුතේ ධන 6 එනවා තුන් දෙනාම වෙනස් පද ඒ නිසා එකතු කරන්න අඩු කරන්න බෑ ඕක තමයි උත්තරේ සජාතීය දෙන්නෙක් හිටියා එකතු කරලා දාගත්තා දැන් තුන් දෙනාම විජාතීයයි එකතු කරන්න අඩු කරන්න බෑ ඊළඟට මෙතෙන්ට එමු හරි x වර්ග pq x ආයි පුතේ ඔන්න x වර්ගයක් තියෙනවා සජාතීයයි ආයි 3 ආයි තියෙන්නේ 3 දැන් වැඩේ තේරෙනවා ඔයාට මරුනේ මේක හරි ලේසියිනේ පුතේ නේද මේක හරි ලේසි තේරෙන්නේ නැති අය මට WhatsApp message එකක් දාන්න මම ඒගොල්ලන්ට නැවත කියලා දෙනවා හරි right වෙන දවසක් හරි අරගෙන right බලන්න එහෙනම් සජාතීය දෙන්න එකතු කරගමුද අනිවාර්යෙන් මෙතන ධන 2යි ලකුණ නැති වුණාට ධන 2යි ඍණ 7යි ඒ කියන්නේ පුතේ x වර්ගයේ මෙතන ධන 2යි x වර්ගයේ මෙතන ඍණ 7යි මොකද්ද තේරුම දෙකක් ළඟ තියෙනවා 7ක් 9යි මොකද වෙන්නේ එහෙනම් දෙකක් පුතේ ළඟ තියෙනවා 7ක් 9යි නම් තියෙන දෙක දීලා දානවා එතකොට මොකද වෙන්නේ ඒත් 9යි ණය ගාන වැඩිනේ 7ක් 9 වුණා දෙකක් ළඟ තිබ්බ දෙක දුන්නා මුදලාලි කියනවා ඒත් 9යි කියලා කීයක් 9ද 7ක් 9 වෙලා දෙකක් දුන්නම 5ක් 9යි ණය කියන්නේ මගේ පුතේ ණය කියන්නේ ඍණයි කීයක් 9ද 5යි ඍණ 5යි මොනවද x වර්ග මොනවටද මේ ණය වෙලා තියෙන්නේ x වර්ග වලට වැඩේ තේරුණා x වර්ග දැන් අනිත් අය pq විජාතීයයි x මෙයත් එක්ක විජාතීයයි 3 විජාතීය නම් ඒ ටික ඒ විදිහටම ලියමු හරි කියන්න පුතේ ඍණ 3යි pq ධන 5යි x මේ දෙන්න එකතු වෙලානේ මෙයා හැදුනේ මෙතනින් ධන 3 බලන්න කොච්චර ලේසිද කියලා කොච්චර ලේසිද බලන්න හරි right ඒකත් ඕකේනේ දැන් එනවා අපි විජාතීය ගුණ කිරීම බෙදීමට ඒකත් පුතේ කිසි අවුලක් නැහැ කරගෙන යන්න පුළුවන් කරන්න තියෙන්නේ ಗುಣ කරන්න නම් දෙයියනේ මොනව කරගෙන යනවද ಗುಣ කරගෙනම යනවා මොකද කරන්නේ ಗುಣ කරගෙනම යන්න පුතේ වෙන කිසිම දෙයක් කරන්න එපා එකතු කරන්න තියෙනවා නම් එකතු කරන්න එතන ಗುಣ කරන්න නම් තියෙන්නේ ಗುಣ කරන්න එකතු කරන්න තියෙන දන ಗುಣ කරන්නවත් ಗುಣ කරන්න තියෙන දන එකතු කරන්නවත් එපා මගේ පුතේ මෙන්න මේ වගේ මේ බලන්න සමහර ළමයි මේකට උත්තරේ දානවා
2යි 5යි එකතු කළා 7යි xy ගුණ කළා xy කියලා පුතේ. ඔන්න උත්තර දාන විදිය නේද? මේ දෙන්න එකතු කළා xy කියන මෙන්න මෙතන තියෙන ලකුණ මොකක්ද පුතේ? ගුණ කිරීම. මොකක්ද? ගුණ කිරීම. ඒ කියන්නේ එකතු කරන්න තියෙන දෙන්න එකතු කරලා එකතු කරන්න තියෙන අනිත් දෙන්නව ගුණ කරලා දානවා. කවදාවත් අහන දේ විතරක් ඔයා කරන්න ඔය වගේ බහූභූත නම් කරන්න යන්න එපා. සමහර ළමයින්ගේ වරදින්නේ ඔය වගේ තැන්. හරි. අපි ඒ ඉස්සරහට පේපර් එකකින් හදාගමු. දැන් මෙතෙන්ට එන්න ඔන්න බලන්න ಗುಣ කරන විදිය. ಗುಣ කරන එකට පුතේ පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙල මතක තියාගන්න. ಗುಣ කිරීමේ පිළිවෙල කියලා මම ඒක කියලා දෙනවා. මුලින්ම අපි ಗುಣ කරන්නේ මගේ පුතේ ලකුණ. ලකුණ කියන්නේ ධන ඍණ කියන එකනේ. මොකක්ද? ධන ඍණ. ඔන්න අපි මුලින්ම ಗುಣ කරන එක ලකුණ. ඊළඟට පුතේ සංගුණක බීජීය පදවල නම් සංගුණක. හරිද? සංගුණක ගුණ කරනවා නැත්නම් සංඛ්‍යා. සංඛ්‍යා නිකම්ම ඉලක්කම්. හරි. සංඛ්‍යා ගුණ කරනවා. ඊළඟට පුතේ අපි ගුණ කරනවා මොනවද? බීජීය කොටස. මොනවද? බීජීය කොටස. හරි. බීජීය පදය කියලා ලියන්නකෝ. බීජීය පද ගුණ කරනවා. දැන් බලමු එහෙනම්. right. මෙන්න මෙයාව බරි. මට කියන්න ගුණ කිරීමේදී මතකද ලකුණු මතකද? ගුණ කිරීමේදී පුතේ ධනාව නම් නේද? ධනාව නම් අනිවාර්යෙන් ධන. නේද? ඒ කියන්නේ ධන කොච්චර තිබ්බත් ධන ඔක වෙනස් වුනේ ඍණෙන්නේ. ඍණෙන් වෙනස් වුනේ. ඍණ ලකුණු 1යි නම් ඍණ. 2යි නම් ධන. 3යි නම් ඍණ. ඔන්න වැඩේ සෙට් වුණාට දැන් මතකයි. ගුණ කිරීමේදී මොන වගේදීද? ගුණ කිරීමේදී. හරිනේ? ගුණ කිරීමේදී දැන් බලන්න ධන ඒ කියන්නේ පුතා ලකුණු ධන. මුලට දාන්නේ නැහැ. ඔන්න වැඩේ. දැන් බලන්න ගුණ කරනවා. ඔන්න ලකුණ ගුණ කරගමු. ධනයි ධන. මෙන්න ලකුණ. ඊළඟට සංගුණක. දෙවරක් 5. ඊයද පුතේ ගුණ කළාම 10යි. ෂෝයි නේද? අපි චූටි කාලේ ඉගෙන ගත්තා. ඊළඟට මගේ පුතේ ඔන්න සංගුණකත් ගුණ කළා. දැන් බීජීය පද xy y ගුණ කරනවා. xy ගුණ කළාම xy ගුණ කළාම එක ළඟ ලියනවා. xy කියලාම එච්චරයි. එහෙනම් උත්තරේ පුතේ ධන 10යි xy. මුලට අපි ධන දාන්නේ. මුලට ධන දාන්නේ නැහැ. ඊළඟට මෙතනින් එහාට බලන්න. right. ධන ඍණ ධන. එහෙනම් මෙතන තියෙනවා ඍණ ලකුණු කීයක්ද? එකක්. එහෙනම් ඔලුවට ආව වැඩේ මොකක්ද? අවසාන ලකුණ මගේ පුතේ ඍණ. මොකක්ද? 3 දෙනෙක් ගුණ වෙනවා ඍණ ලකුණු එකක් තියෙන නිසා ඍණ. එච්චරයි. ඍණ. දැන් බලන්න. right. මේ ලේසි ක්‍රමය අපි ඔන්න දැන් සංගුණක ගුණ කරගමු. 5 වරක් 2 10යි. 10 වරක් 3 30යි. එද පුතේ 30යි. ඒ කියන්නේ ඍණ 30යි. ඍණ 30යි. බලමු p ගුණ වෙන්න ඕන q ගෙන්. දැන් බීජීය පද p ගුණ කිරීම q. p ගුණ කිරීම q කියන්නේ මගේ පුතේ pq එක ළඟ ලියනවා ගුණ වෙනවා නම්. එච්චරයි. ඉතා සරලයි. එහෙනම් දැන් ඍණ එකක් තිබ්බ ඍණ 5 වරක් 2 10යි 10 වරක් 3 30යි. pq ගුණ වෙනකොට pq කියලා එක ළඟ ලියනවා. මෙච්චරයි. වැඩේ පට්ටම ලේසි පුතේ. මේ බලන්න ඉතා ලේසි කොටසක් තමයි අපි දවස් ගාණක් දාගෙන අපි ඉගෙනගෙන තියෙන්නේ. තේරුණාද? එක තැනකින් මේක ඉගෙන ගත්තා නම් වැඩේ මාර විදියට තේරෙනවා. නේද? මට ආයේ පාඩම අහන්න විදියක් කියනවා. මේම කරන්න පුතේ. WhatsApp message එකක් දාන්න. මම ඔයාලට මොකද්ද කරන්න ඕන කියන එක කියන්නම්. හරි? විස්තරෙත් එක්ක දාන්න නැත්නම් මම දන්නේ නැහැ නේ මොකද්ද කියන එක. right. මෙතනින් එහාට බලා ගන්න. ලකුණ බලමු. ඍණ ධන අපිට වැඩක් නැහැනේ. ඍණ 2යි. ඍණ 2යි කියන්නේ මගේ පුතේ ධන. අපි ඍණෙන් තමයි ලකුණ සෙට් කරගන්නේ. මම යටින් ලියන්න. උත්තරේ මෙතන නෙමෙයි. මෙහෙම ලියන්න. ධන ඊළඟට බලන්න. සංගුණක ගුණ කරගමු. හා 7 වරක් 2 14යි. 14 ඒව 3ක් 42යි. 42 ඒව 6ක් දෙයියනේ. 40 ඒව 6ක් නම් 240යි. දෙවරක් 6 12යි 252යි. ඒ කියන්නේ පුතේ මෙතනින් එනවා ධන 252යි. දැන් බලන්න මෙන්න මෙතන චූටි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. දැන් බලන්න මෙහෙම. p කියන්නේ q කියන්නේ පුතේ විජාතීය පද දෙකක්. මොන පද දෙකක්ද? විජාතීය පද දෙකක්. විජාතීය පද ගුණ වෙනවා නම් මොකද කරන්නේ? එක ළඟ ලියනවා. මොකද කරන්නේ? එක ළඟ ලියනවා. දැන් බලමු සජාතීය දෙකක් ගුණ වෙනකොට. මෙන්න x ගුණ කිරීම x. සජාතීය ගුණ කිරීම සජාතීය. මගේ පුතේ x වැඩි කිරීම x කියන්නේ x දෙන්නේ ගුණ වෙනකොට අපි කියනවා මොකක්ද?
x බල දෙක කියලා. මොකද්ද කියන්නේ? x බල දෙක. මේ බලන්න හරි ලස්සනයි මෙතන. x ගේ මෙතන සංගුණකය එකනේ පේන්නේ. එක x කෙනයි ඉන්නේ. මෙතන තියෙන එක x කෙනයි. එකයි. තේරුණාද? බලන්න 1 1 ගුණ වුණාම කීයද පුතේ? ගුණ වෙනවා මේ සංගුණක. 1 1 ගුණ වුණාම 1යි. 1යි. හරිනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් 1 ලියන්නේ නැහැ. මෙන්න 1 ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. තේරෙනවනේ? හරි. ඒ වගේම x ගුණ කිරීම x කියන්නේ x වර්ගය. මගේ පුතේ අපි මේකත් දැනගමු. x එකතු කිරීම x කියන්නේ බලන්න. මෙන්න x ගේ මෙතන සංගුණකය 1යි මෙතන සංගුණකය 1යි. හරිනේ? එකතු කිරීමට. 1 1 එකතු කළාම කීයද? 2යි. එහෙනම් මෙතන තියෙන්නේ 2x. හරිද? මෙතන තියෙන්නේ පුතේ x වර්ග. ඒ කියන්නේ 1 1 එකතු වුණාම 2යි. ඒ නිසා 2x. x ගුණ වුණාම x වර්ග. ඒ කියන්නේ මෙහෙම තනියම දෙන්නේ එකතු වෙනකොටයි ගුණ වෙනකොටයි අනිවාර්යෙන් දෙකක් එනවා. දෙකේ ඉලක්කම එනවා. එකතු වෙනකොට සංගුණකය දෙක වෙනවා පුතේ. ගුණ වෙනකොට බලය දෙක වෙනවා. ඒ කියන්නේ මේවට අපි කියන්නේ බල. මොනවද කියන්නේ? බල. දන්න දරුවෝ කියන්න බලන්න. බල හැදෙන්නේ කවුරු ගුණ වුණාමද? බල හැදෙන්නේ කවුරු ගුණ වුණාමද පුතේ? දැන් දෙකෙහි බල හැදෙන්නේ කවුරු ගුණ වුණාමද? දෙකෙහි බල හැදෙන්නේ කවුරු ගුණ වුණාමද කියන්න? මේ දෙක වැඩි කිරීම දෙක. අපි කියනවා දෙක බල 3. ඒ කියන්නේ දෙක කී වතාවක් ගුණ වුණාද? 3 වතාවයි. අන්න පුතේ දෙක බල 3 බල හැදෙන්නේ සජාතීය පද ගුණ වුණාම. මොනවද? සජාතීය පද ගුණ වුණාම. ඕක ඔළුවේ තියාගන්න. බල හැදෙන්නේ සජාතීය ගුණ වුණොත් විතරයි. විතරයි. රයිට්. බලන්න. එහෙනම් ඔන්න වැඩේ. x වැඩි කිරීම x මොකද්ද පුතේ? x බල 2යි. x දෙපාරක් ගුණ වෙනවා. x වැඩි කිරීම x x කී පාරක් ගුණ වෙනවද? 3 පාරයි. ඒ කියන්නේ x බල 3යි. ඔක හරි ලේසි. මේ බලන්නකෝ. මෙතන ඉලක්කම 1යි මෙතන ඉලක්කම 1යි. මොනවද බලය? x ගේ බලය 1 x ගේ බලය 1. එහෙනම් x වැඩි කිරීම x කියන්නේ බලය 1 වැඩි කිරීම බල 1 පුතේ බල 2 වෙලා. ඒ කියන්නේ මේ දෙන්න මොන වෙලාද? එකතු වෙලා. 1යි 2යි 3යි මේ තියෙන්නේ 3. තේරුණාද? ඔන්න වැඩේ. බල හැදෙන විදිය. තවත් එහාට ගිහිල්ලා බැලුවොත් මේ බලන්නකෝ. p බල 3 වැඩි කිරීම p බල 2. මේ බලන්නකෝ. මේ දෙන්න සජාතීයයි p. එනිසා p පුතේ බල 3යි බල 2යි ගුණ වුණාම මොකද වෙන්නේ? මේ දෙන්න එකතු වෙනවා. 3යි 2යි කියද? 5යි. p බල 5යි කියන්නේ p 3 කියන්නේ p වැඩි කිරීම p. ආයි ලකුණ ගුණ කිරීම. p 2 කියන්නේ p වැඩි කිරීම p. p කී වතාවක් ගුණ වෙලාද මගේ පුතේ? 5 වතාවක්. කී වතාවක්ද? 5 වතාවක්. ඒ කියන්නේ p බල 5යි. ඒක සෙට් වුණා නේද වැඩේ? වැඩේ සෙට් වුණා. හරි. දැන් එහෙනම් මෙතන නම් බලන්න. රයිට්. ඔන්න අපි දැන් මේක ගුණ කරගෙන ආව අපිට 252 ආව හරිනේ. හරි. දැන් සජාතිය තියනවාද කියලා බලන්න. ඔව්නේ. x පුතේ දෙපාරක් ගුණ වෙනවා. x දෙන්නේ ගුණ වෙනවා. ඒ කියන්නේ x බල 2යි. x බල 2යි. y එක්කෙනයි. ඒ කියන්නේ පුතේ y ගුණ වෙනවා නම් එක ළඟ ලියන්න. y. එච්චරයිනේ. රයිට්. ඔන්න පුතේ උත්තරේ. වැඩේ සෙට් වුණාද? තේරුණාද? අත උස්සන්න තේරුණා නම් මේ ඇවිල්ලා අපි කලින් ඉගෙන ගත්ත ඉතා ප්‍රාථමික දේවල්. හොඳේ මේවා ගණන් කියලා කියන්නත් බෑ. හැබැයි මේවා නැතුව පුතේ අපිට ඉස්සරහට යන්න බෑ. තේරුණාද? හරි. ජෙනරල් ටෙස්ට් එක ලියන්න අවශ්‍යය. හරි. ජෙනරල් ටෙස්ට් එක ලියන්න අවශ්‍යය. අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න සර් ටෙස්ට් එක ලියන්න ඕන. ඒකේ මාක්ස් ටික මම දෙන්නම්. මැසේජ් එකක් දාගෙන යන්න. හරි. මරු නියමයි පුතා. ඊළඟ එකත් අපි බලමු. මේකත් හරි ලේසි. බලන්න. රයිට්. ගුණ වෙනවා. මුලින්ම ලකුණ ඍණ 1යි ඍණ 2යි. ඍණ 2යි කියන්නේ පුතා ධන. ඍණ 2යි කියන්නේ ධන. සෝරි ඊළඟට ලේසි. දෙවරක් 5. දෙවරක් 5 මම බැලුවා 10යි. ඊළඟට බලනවා 3 වරක් 7. 3 වරක් 7 බැලුවා පුතේ 21යි. මුලින්ම ලකුණ බැලුවා ඍණ 2ක් නිසා ධන වුණා. ඒක ඕකේ. ලකුණ ඕකේ. දැන් සංගුණක බලන්න. ගුණ කරනවා. දෙවරක් 5 10යි. 10 ඔළුවේ තියාගන්න. ඊළඟට 3 වරක් 7 කීයද? 21යි. 3 වරක් 7 21යි. 21ව 3ක්. 21ව 3ක්. කීයද පුතේ? 20ව 3කට 1 වර 3 63යි. 63යි. ඒ නිසා මෙතනින් එනවා 63. මෙන්න මේ දෙන්නගෙන් 10 එනවා පුතේ. මෙතනින් 10 එනවා. ඒ කියන්නේ 630යි. ගුණ කළාම ඉන්නේ 630යි. බලමු සජාතීය
නැත්නම් x පද තියනවද කියලා බලමු. හරි. x දෙන්නයි, x දෙන්නයි, x තුන් දෙනයි, x පස් දෙනයි. x කීයක් කියනද පුතේ? 5ක්. ඒ නිසා x බල 5යි. x බල 5යි. ඊළඟට y එහෙම නැහැනේ මේකනේ pq. කවුද ඉන්නේ? pq. ඉතින් pq එක ළඟ ඉන්නවා. ඒ නිසා pq කියලාම ලියමු. වෙන pq නැති නිසා. ඕක තමයි උත්තරේ. මේක තමයි උත්තරේ. බලන්න ලකුණ ඍණයි ඍණයි ධන වුණා. මේ ටික ගුණ කරලා ගත්තම 630 වුණා. x 5 දෙනෙක් ගුණ වෙනවා x බල 5යි. pq කියලා සෙට් එකක් ගුණ වෙනවා. ඒ කියන්නේ pq. pq. හරි. මේක ඉක්මනට පුතේ